මතිනේ උත්තම දහම් රැඳුනේ ලස්සනම දිනනේ උස් ජයක් ඇත මෙකඳු මුතුනේ අයිබුවන් වාසනාවන්ත සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා ඓතිහාසික මොරවක් කෝරළේ පිටපැත්තර ප්‍රාදේශීය ලේකම් කොට්ටාචි අපි අද රැඳී සිටින්නේ තාමත් වටිනා උස් බිමක රඹුකන නැගෙනහිර කුරුකෝට්ට කන්ද ප්‍රදේශයේ සිට අපි දැන් සූදානම් වන්නේ ජීවිතේ උපන්දා පටන් මේ ආදරණීය වැඩිහිටියන් ඒ වගේම අද වර්තමාන පරම්පරාව දක්වාම පිරිස දියමිදක් නැතිව දහසකුත් සෝසුසුම් හෙළමින් කාලය ගත කරද්දී ඊට දිය හැකි උපරිම වටිනාකමක් ඊට දිය හැකි උපරිම විසඳුමක් ලබා දීලා එය ජල ව්‍යාපෘතියක් විදිහට ජනතා සන්තක කරන වාසනාවන්ත දවසේ ආරම්භයයි සටහන් කරන්නට සූදානම් වන්නේ. ඒ සඳහා අපි ආරාධනාව පිළිගෙන මේ ස්ථානයට වැඩම කොට වදාරා සිටිනවා මොරවක බැලිව ශ්‍රී ගංගාරාම විහාරාධිකාරී පූජනීය මොරවක සුසීම ස්වාමින් වහන්සේ එවැගේම මේ කටයුත්තට මූලිකත්වයේ නායකත්වයේ දුන්න ප්‍රාදේශීය ලේකම්තුමියගේ ආදරණීය ආශිර්වාදයේ කැටිව සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා ලහිරු ගමගේ මැතිතුමා මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා අත්‍යවශ්‍ය රාජකාරී කටයුත්තක් නිසා SKG ප්‍රසංගිකා ප්‍රාදේශීය ලේකම්තුමිය මේ මොහොතේ සහභාගී නොවුණත් සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන් එතුමියගේ සුභාශිංසන ආශිර්වාද කැටිව මේ ස්ථානයට සැපපෙන සිටිනවා ඒ වගේම සහකාර අධ්‍යක්ෂකතුමිය පිටපැත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වසන්තා මාලි මහත්මිය ඒ වගේම ආරාධනා කළා පිටපැත්තේ ප්‍රාදේශීය සභාවේ ලේකම් අමාලි නදීෂානී මහත්මියට ප්‍රාදේශීය සභා මන්ත්‍රී රූපා වික්‍රමසිංහ මහත්මියට සංවර්ධන නිලධාරී රත්නායක මහතාට රඹුකන නැගෙනහිර ග්‍රාම නිලධාරී ශාරංකී මහත්මිය රඹුකන නැගෙනහිර සමෘද්ධි නිලධාරී උපාලි මහතා රඹුකන නැගෙනහිර කෘෂිකාර්ය පර්යේෂණ නිෂ්පාදන සහකාර කාන්ති මහත්මිය ඒ වගේම මේ කටයුත්ත මේ විදිහට මහ පොළවේ යථාර්ථයක් කරන්න දායකත්වයේ සලසා දුන්න ධනය, කාලය, ශ්‍රමය මේ සියල්ල කැප කරලා මේ මහ පොළවේ යථාර්ථයක් බවට පත් කරන්න වෙහෙසුණු මහන්සි වුණු දායකත්වයේ සලසා දුන්න ගුණජය සතුට පදනමේ ගරු සභාපති ආනන්ද මහතා ඇතුළු කාර්ය මණ්ඩලය ඒ වගේම ඉංජිනේරු අකලංක මහතා ඒ වගේම එතුමන්ගේ දයාබර බිරිඳ ඒ වගේම මොරවක ටෙක් ලංකා අධිපති ජයන්ත මහතා ඒ වගේම ප්‍රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිලධාරී විරාජ් මහතා සංවර්ධන නිලධාරී චමිලා මහත්මිය මේ ඇතුළු සම්භාවනීය අමුත්තන් මා තව කෙනෙක් ඉදිරි කරගත්තා සිහිපත් කරන්න මේ සියල්ලක් සම්බන්ධීකරණය කරගෙන මේ කටයුත්ත මහා පොළවේ ක්‍රියාත්මක කරන්න ඔබේ පුරවරේ ආදරණීය සංවර්ධන නිලධාරීතුමා තරංග ලක්පාල් මහත්මයා එතුමා මම හිතන්නේ මුල්ලදියරේ ඉඳලා බිම්බට්ටමේ ඉඳලා මේ කටයුතු කරගෙන යද්දී
එතුමාට එකතු වෙනවා මේ කටයුත්ත ලෝකයට කියන්න එකතු වෙච්ච අපේ ආදරණීය මාධ්‍ය මිතුරා ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රියන්ත දසනායක මහත්මයා. එතුමා තමයි මේක රටට කියලා නැවතුණු තැනින් ඔසවා තියන්නට කටයුතු කරන්නේ. අපි යමු පොඩ්ඩක් අතීතයට. කඳුකර දශකයෙන් ලක්ෂ 8ක් අරගෙන මුල් අඩිතාලම දාන්න සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා ප්‍රාදේශීය ලේකම්තුමිය අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා වැඩේ පටන් ගන්නවා. මේක ආරම්භයේදීම ගණන් හදලා බලද්දී 1 කෝටි දසලක්ෂයක විතර දැවැන්ත ව්‍යාපෘතියක්. වටේම වතුර ගලාගෙන යනවා. හැබැයි කඳු මුදුනේ ඉන්න මිනිස්සුන්ට සාපිපාසා නිවා ගන්නවත් වතුර බිඳුවක් නැහැ. පොල් කට්ටෙන් වතුර එකතු කරලා ජීවිතයේ අවශ්‍යතාවයන් පිරිමහ ගත්ත මිනිස්සුන්ටයි අද වතුර බිඳුවක් දෙන්න. මේවා නිකම් වතුර නෙවෙයි රත්තරන් වතුර කියලා මට හිතෙනවා. ඒ තරම් මිල කරන්න බැරි වටිනා ව්‍යාපෘතියක් අපි අද ජනගත කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මුලදී මම මුලින් කිව්වා වගේ කඳුකර දශකයේ 2024 පෙබරවාරි මාසයේ මුල් ආරම්භය සටහන් කරනවා. මොරවක වත්තේ ලිඳට ගිහිල්ලා වතුර අරගෙන ආපු මිනිස්සුන්ට ගෙදර කරාම යරලා වතුර ගන්න පුළුවන් විදියට අද 2025 මැයි මාස නිමා වෙනකොට ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි මේක 75ක් විතර කරගෙන යද්දී වැඩි නතර වෙනවා. ලක්ෂ 17ක විතර වියදමකින් ජල ව්‍යාපෘති ආරම්භ කරලා ජල සම්පාදන කටයුතු ආරම්භ කරලා හැබැයි නතර වෙන තැනදී මේ කාරණාව රටට කියනවා. සියතෙන් සර්ණවාහිනියෙන් සිරසෙන් ඇතුළු සියලු මාධ්‍ය නාලිකා ඔස්සේ මේ කාරණාව රටට කිව්වේ ප්‍රියන්ත දසනායක අපේ ආදරණීය මිත්‍රයා මාධ්‍යවේදී මිත්‍රයා. මම හිතන්නේ 20 වතාවකට වැඩිය මේ කඳු මුදුනට ආව ගියා Tamanගේ වියදමෙන්. අපි දන්නවා මේ වගේ ප්‍රොජෙක්ට් එකක් මේ වගේ වැඩක නිවුස් එකක් ගැව්වම පුංචි මුදලක් හම්බ වෙනවා මාධ්‍ය ආයතනයකින්. හැබැයි මේ ව්‍යාපෘතිය සාර්ථක කිරීමෙන් ලැබෙන සතුට මම හිතනවා ප්‍රියන්ත දසනායක මහත්තයාට අර ලැබෙන පුංචි මුදලට හිලව් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. තමගේ වාහනේ තමගේ බයික් එකේ තමන්ගේ අතින් තෙල් ගහගෙන කඳු මුදුනට නිවුස් එක කරා නම් කරා ගියා එතනින් ඉවරයි. හැබැයි මේක ව්‍යාපෘතියක් විදිහට ක්‍රියාත්මක කරලා තරංගල එක්ක එකතු වෙලා මේ වැඩේ ඉස්සරහට ගෙන යන්න සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු නිලධාරී ප්‍රජාවෙත් හයිය අරගෙන මේ වැඩේට තමන්ගේ වැඩක් විදිහට කටයුතු කරපු ඔබතුමාට විශේෂයෙන්ම අපේ ගෞරවය පළ කරන්න ඕනේ. පොඩ්ඩක් අපි නිවුස් එකක් දෙකක් බලලා වැඩේ මතක් කරගනිමු. ඒකවෙන් මේක රටට කියනවා කුරුකෝට කන්දේ වතුර නැතුව මිනිස්සුගේ ඇස් වලින් හැලෙන කඳුළු කතාව. පොල් කට්ටෙන් වතුර එකතු කරගෙන ජීවිතය අවශ්‍යතා පරිමහ ගන්න මහන්සි වෙච්ච මිනිස්සුගේ කඳුල ලෝකයට අරගෙන ගියේ මෙහෙම. ඊට පස්සේ සිරස ගම්මැද්දෙන් මේ ව්‍යාපෘතියට සඳහා ඇස්තමේන්තු ගත කරනවා 1 කෝටි දසලක්ෂයකට වැඩි ව්‍යාපෘතියක්. හැබැයි ඒක කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ගම්මැද්ද වැඩසටහන යටතේ. හැබැයි අපේ කණ්ඩායම පසුබට වෙන්නේ නැහැ. පොඩ පළමු පිටපැද්දර රඹුකන ජනතාව බොහෝ කාලක සිට බීමට පිරිසිදු ජලය නොමැතිවීමෙන් දැඩි පීඩාවට පත්ව සිටිනවා. අපි බොන්නේ මහා පිරිසිදු වතුර. අර ලිඳක් තියෙනවා. ඒ ලිඳෙන් පොල් කට්ටක් අරන් ගිහින් පොල් කට්ටෙන් වතුර කලේ පුරව ගන්න පැය එකමාරක් විතර යනවා. අපිට ලොකුම දේ තමයි වතුර ටික ඕන එක. ඔබ දන්නවා ලෝකයේ පෘථිවි තලයෙන් 71ක් තියෙන ජලය. හැබැයි අපිට පාවිච්චි කරන්න පුළුවන් ජලය තියෙන්නේ සීමිත ප්‍රමාණයක්. මේ කඳු මුදුනේ මිනිස්සුන්ටත් වතුර තිබුණේ නැහැ. වහලින් වැටෙන වැස්සට එකතු වෙන වතුර බිඳු දෙක රත්තරන් වගේ පරිස්සම් කරගෙන වතුර බාල්දි භාගයකින් ඇඟත් සෝදගෙන රෙදිත් සෝදගෙන ජීවිතය ඉස්සරහට ගියපු උත්සාහවන්ත මිනිස්සු. මේ වැඩේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් පටන් අරගෙන ලොකු දුරක් අරගෙන ඇවිල්ලා කඳ මුදුනට වතුර ගත්තා. හැබැයි ගෙවල් වලට වතුර ගෙන යන්න බඩ ටික ගන්න, ෆිල්ටර් ටික ගන්න බැරුව හිර වෙනවා. ඊට පස්සේ මේ නිවුස් එක යනවා සියත නාලිකාවෙන්. සියත නාලිකාවෙන් රටට කිව්වට පස්සේ ඒකටත් ප්‍රියන්ත දසනායකයන්ගේ කැමරා කාච ගමේ මිනිස්සුන්ගේ වේදනාබර වචන යදම් වගේ අහිංසක මිනිස්සුන්ගේ හිත උණු කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ සියත නාලිකාව මේක රටට ලෝකෙට කිව්වට පස්සේ වෙන්නේ වෙනස් වැඩක්. අපි ගැන කතා කරමු නිවුස් එක බලලා. පිපාසයට පොල් කට්ටෙන් වතුර එකතු කරන ගම. පිපාසයට පොල් කට්ටෙන් වතුර එකතු කරන ගමක් ගැන තොරතුරු අපට මාතරින් වාර්තා වුණා. මේ ගැන අපට කිව්වේ අකුරැස්ස ප්‍රාදේශීය වාර්තාකරු ප්‍රියන්ත දසනායකයි. පිපාසයට දියපොදක් කියන්නෙම මහමෙරක් තරම් වටින දෙයක්.
ඒත් මාතර මොරවක කුරුකෝට්ට කන්ද ගම්වාසීන්ට පිපාසය නිවා ගන්න වතුර එකතු කරගන්න සිද්ධ වෙලා තියෙන්නේ පොල් කටුවෙන්. දශක ගණනාවක් තිස්සේ මේ ගම්වාසීන් තමන්ගේ පානීය ජල අවශ්‍යතා සම්පූර්ණ කරගන්නේ මේ පුංචි දිය උල්පතෙන්. අවුරුදු 75ක්ම සංවර්ධනය ගැන මහා ඉහලින් කතා කරන අපේ රටේ මේ වගේ පුංචි ගම්මානවල ජනතාව තවමත් කොයිතරම් දුක් විඳිනවද? නිසි ජල සැපයුමක් නැති කුරුකෝට්ට කන්ද ගම්මානයේ පවුල් 25ක ජනතාව මෙවන විටත් දැඩි පීඩාවට පත්ව තිබෙනවා. ඡන්ද කාලෙට ගේ දොරකඩට ආපු මැති ඇමතිවරුන් අද වෙනකම් මේ ගම්වාසීන්ගේ ජල ගැටලුවට නිසි විසඳුමක් දීලා නැහැ. ඒ නිසා මේ ගම්වාසීන් එක්වෙලා පිටබැත්තර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ලබා දුන් සහයෝගයෙන් ප්‍රජා ජල ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙනවා. මෙවන විට ඒ සඳහා වතුර මෝටරයත් ජල ටැංකියත් රැගෙන විත් අවසන්. ඒත් මේ ප්‍රජා ජල ව්‍යාපෘතියේ ඉතිරි කොටස අවසන් කරගන්නට ඔවුන්ට හැකියාවක් ලැබී නැහැ. දෛනික කුලී රැකියාවකින් දිවි සරිකරගන්න මේ ගම්වාසීන්ට තවදුරටත් ඒ සඳහා යොදවන්නට අතමිට කාසිත් නැහැ. ගම්මානයට ඇති එකම කුඩා දිය උල්පතෙන් පොල් කටුවට වතුර එකතු කරගන්න මේ ජනතාව දැන් හරි අසරණයි. වැහි නැති දාට උල්පතත් හිඳිලා යනවා. ඒ දවසට මේ ගම්වාසීන්ගේ පිපාසය නිවාගන්නේ කොහොමද? කුරුකෝට්ට කන්ද ගම්වාසීන් ඔවුන්ගේ හඬ මෙලෙස අවදි කළා. මේ වතුර නැතුව විඳින දුක මුළු රටම දැනගන්න ඕන. මොකද මේ පුදුම දුකක් විඳින්නේ. පරම්පරා 3-4ක ඉඳලම පානීය ජලය නැහැ. බෑවුම් කාලේට කවුරුත් අඬා වැටිලා වගේ ඉන්නව වතුර නැතුව. පාරටම යන්න ඕන වතුර ටිකක් ගන්න ගොඩාක් දුරට. ළමයි නාව ගන්න, රෙදි සෝද ගන්න වතුර ටිකක් නැහැ. එකතු කරගන්න වතුර වලින් තමයි අපි කෑම ටික හිටන් හදාගන්නේ. අපිට තව ලොකු මුදලක් වියදම් වෙනවා ඉතිරි වැඩ ටික කරගන්න. අපිට දැන් තියෙන්නේ බට ටික අරගෙන ඒ වැඩේ ඉවර කරගන්න. එදිනෙදා රුපියල් 1000 හම්බ කරගෙන කුලී වැඩ කරන මිනිස්සු ඉන්නේ. ඒ මිනිස්සුක ලොකු මුදලක් එකතු කරන්න බෑ. කොහොමද මේ මිනිස්සුන්ට මේ මෙච්චර විශාල මුදලක් දරන්නේ? වතුර නැතුව තමයි දුක් විඳින්නේ. වතුර වණ්ඩිටු භාගය අරගෙන සර් ඇඟ හොදපු දවල් තියෙනවා. මඩත් එක්ක තමයි සර් මේ ඉන්නේ. මේ මහද්දේට මේ බලන හැමෝටම මම ඉල්ලන්නේ වැඳලා ඉල්ලන්නේ අපේ දුක කියන්නේ කියලා තමයි මේකට අපිට පිළිවෙතක් දෙන්න කියලා තමයි ඔබතුමාලගෙන් ඉල්ලන්නේ. කුරුකෝට්ට කන්ද ප්‍රජාජල ව්‍යාපෘතියට දායක වීම සඳහා තිරේ දිස්වන අපගේ දුරකථන අංකයට දැන්ම අමතන්න. බාබලගේ මැතිතුමත් මතක් කරන්න ඕන සියතින් ඉඩ දුන්නට පස්සේ අපේ ආදරණීය හිතවතිය අනුරාධා රණසිංහ නිවුස් එකේ එහෙම කියද්දී දුරකථන අංකයක් කියනවා මේකට කතා කරන්න කියලා. ඊට පස්සේ ප්‍රියන්ත දසනායකයන්ට ඇමතුම් 53ක් එනවා. ඕස්ට්‍රේලියාව, ඇමරිකාව ඇතුළු රටවල් රැසකින් ඒ ඇමතුම් 53 අතරෙහි තිබුණා මේ කටයුත්තට නිර්ලෝභීව උදව් කරන පිච්චෙන හදවත්වල උණුසුම හඳුනගත්ත මිනිස්සුන්ගේ ඇමතුම්. ඊට පස්සේ අර මම මුලින් කිව්ව විදිහට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මේ කඳු මුදුනට වතුර ටික ගේන්න කටයුතු කරලා තිබුණා. එතනින් එහාට ව්‍යාපෘතිය නතර වෙලා තිබියදී කරනවා ගුණජය සතුට පතනමේ සභාපති කුසිල් ගුණසේකර මහත්මයා ඇතුළු පිරිස කාර්ය මණ්ඩලය ජල පිරිපහදුව ලබා දෙන්න කටයුතු කරනවා. ඊට පස්සේ ප්‍රියන්ත දසනායකයන්ට හමු වෙනවා ඉංජිනේරු අකලංක මහත්මයා ආදරණීය බිරිඳ ජල මීටර ටික ලබා දෙනවා ලක්ෂ 4ක විතර වියදමක් දරලා. ඊට පස්සේ මොරබක ඊට කලින් මේක මතක් කරන්න ඕනේ මොරබක ටෙක් ලංකාධිපති ජයන්ත මැතිතුමා මේ බිම් කඩ ලබා දීලා ඉඩම පරිත්‍යාග කරලා ගමේ මිනිස්සුන්ට අද බිම් අඟලට ඇන කොටා ගන්න ලෝකයක අතහැරීමේ පුරුද්ද පෙන්නලා ගමේ මිනිස්සු වෙනුවෙන් මොරබක ටෙක් ලංකාධිපතිතුමා ජයන්ත මැතිතුමා ඉඩම් කොටසක් පරිත්‍යාග කරනවා මේ පොදු කටයුත්තට. ඊට පස්සේ හිතමිතුරු ප්‍රජා ජල සමිතියත් ආරම්භ වෙලා ගමම එක මෙටකට එකතු වෙනවා මේ ලස්සන ව්‍යාපෘතිය ඉස්සරහට අරගෙන යන්න. ප්‍රජා ජල දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිලධාරී විරාජ් මහත්මයා, සංවර්ධන නිලධාරී චමිලා මහත්මිය තාක්ෂණික සහාය ලබා දුන්නා. මඟ පෙන්වීම ලබා දුන්නා. මේ කඳු මුදුනේ බට එලලා ගෙදර ඉඳලා ටැප් එක අරිද්දි වතුර බිඳුවක් එන තැනට මේ කටයුත්ත සම්පාදනය කරන්න. මේ වැඩේ ඉස්සෙල්ලම ආරම්භ කරන්න යෝජනාව අරගෙන ගිහිල්ලා
තරංග ලක්මාල් සංවර්ධන නිලධාරීතුමා ප්‍රාදේශීය ලේකම්තුමිය ගාවදී සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා ගාවදී හරි බලාපොරොත්තු සහගතව කතා කරනවා මගේ ඇස් දෙකට මම දැකලා තියෙනවා. සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා එක්ක අපි විවිධ කාරණා එක්ක ලං වෙන වෙලාවේ තරංග ගිහිල්ලා ගොඩක් වෙලාවට පොලිසර් ගාවට ගිහිල්ලා හරි සංවේදීව මේ වැඩේ ගැන කතා කරනවා. වෙලාවක වැඩේ නතර වෙද්දී තරංග නතර වෙන්නේ නැහැ. තරංග දුවනවා මේ වැඩේ කොහොම හරි කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මට මතකයි ප්‍රියන්තාය නිවුස් එක ගැහුවට පස්සේ තරංග යනවා මේ නිවුස් එක පෙන්වන්න තමන්ගේ ජංගම දුරකථනයත් අරගෙන ප්‍රාදේශීය ලේකම්තුමියට සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාට වැඩ ඉස්සරහට යනවා. ඒක ඊට පස්සේ මතක් කරන්න ඕනේ ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමිය ප්‍රාදේශීය සභාව හරහා බට ලබා දීලා මේ කටයුත්තට ලොකු හයියක් ලබා දෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට බිම්පලස් එලලා අද හරි සතුටුයි. තව ටිකකින් අපි මැටි කල ටිකක් පුරවගෙන බුදුහාමුදුරන්ට පළවෙනි වතුර බින්දුව පූජා කරන්න ලෑස්ති වෙනවා. ඊට කලින් තව නිවුස් දෙකක් තියෙනවා බලන්න නේ. අපි ඒකත් බලමු. ජලය මූලික අවශ්‍යතාවක් වත් එය හෝ සපුරා ගැනීමට නොහැකි ජන පිරිස් මෙරට අදටත් ජීවත් වෙනවා. පීඩාවට පත් එවැනි ජනතාව වෙනුවෙන් බලධාරීන්ගේ අවධානයක් යොමු නොවීම කනගාටුවට කරුණක්. මේ පුවතත් එවන්නක් පිළිබඳවයි. මේ ජනතාව උත්සාහ කරන්නේ පානීය ජලය සොයා ගැනීමටයි. මාතර දිස්ත්‍රික්කයේ මොරවක කුරුකෝට්ට කන්ද ගම්මැසියන් මෙලෙස දශක ගණනාවක් තිස්සේ පානීය ජලය සපුරා ගැනීමට අපමණ වෙහෙසක් දරනවා. කුරුකෝට්ට කන්ද නැමැති උස් කඳු මුදුනක දහසකුත් ගැටලු රැසක් මැද දිවිගෙවන පවුල් 25ක පුද්ගලයන් 150 දෙනෙකු උපන්දා සිට මෙලෙස පීඩාවට පත්ව ඇත්තේ පරම්පරා ගණනාවක සිටයි. වහිනකොට තමයි කාටත්ම සතුටු රෙදි ටික හොද ගන්න ඒ වැඩ කටයුතු කරගන්න වහැලා එකතු කරගන්න වතුර වලින් තමයි අපි කෑම ටික හිටන් හදාගන්නේ. නාන්න නැතුව වතුර පණ්ඩිතු භාගය අරගෙන ඇඟ හොදපු දවල් තියෙනවා. තාමත් මේ ඉන්නේ මඩත් එක්ක. ගම්මානයේ හිතමිතුරු ප්‍රජා ජල සමිතිය පිටපැත්තට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ලබා දුන් සහයෙන් සහ ගම්වැසියන්ගේ මූල්‍යමය දායකත්වයෙන් මේ වන විටත් ප්‍රජා ජල ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. ඉන් 75% කොටසක් නිම වී ඇති අතර ඉතිරි වැඩ නිම කර ගැනීමට මූල්‍යමය දායකත්වයක් අවශ්‍ය වී තිබෙනවා. 50 එකතු කරගත්තා. උමාරින් මේන්කි දෙකක් ගෙනාවා. කොම පාසෙන් තියෙන බට ටිකයි මීටර් ටිකයි. ඒ ගෙවල් වලට මීටර් හයිනකොට වතුර දෙන්න විදියක් නැහැ නේ. ගමේ අයගෙන් මේ කාලේ හැටියට එකතු කරන්න අමාරුයි. ලොකු මුදලක් වියදම් වෙනවා ඉතිරි වැඩ ටික කරගන්න. අපිට ඒ වෙනුවෙන් පින් සලකල ඉල්ලන්නේ අපිට මේ උදව්ව කරලා දෙන්න. ඊළඟට දසත සුප්‍රීම් ටීවී මේ නිවුස් එක ලෝකෙට කිව්වා. උපන්දා සිට මෙම ජලගැටලුවට මුහුණ පා ඇත්තේ මාතර මොරවක කුරුකෝට්ට කන්ද ප්‍රදේශවාසීන් පිරිසක්. පරම්පරා ගණනාවක් මෙම මූලික අවශ්‍යතාව ඉටු කර ගැනීමට ගත වෙහෙස කියා නිම කළ නොහැකි. මේ ජනතාව බත් පිසීමට සහල් සෝදා ගන්නේද වර්ෂා ජලයෙන්. අපිට මෙහෙමත් නැත්නම් ඉතින් වතුර බොන්න තැනක් නැහැ. එක්කෙනෙක් ඉතින් කලේ පුරව ගන්නකම් අනිත් කට්ටිය විදියනේ බොන්නයි නිවාසවල වැඩවලටයි මෙම ගැටලු මැද්දේ ප්‍රදේශවාසීන් පිහිටුවාගත් හිත මිතුරු ප්‍රජා ජල සමිතිය පිටපැද්දර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ලබා දුන් සහයෙන් වතුර මෝටරය ජල ටැංකි පවා රැගෙන විත් මෙම නළලින්ද සවි කර තිබෙනවා. එක් පවුලකින් රුපියල් 5000ක් බැගින් එකතු කර මෙම ප්‍රජා ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළද දෛනික කුලී රැකියාවකින් දිවිසරි කර ගන්නා ඔවුන්ට තව දුරටත් මේ සඳහා මුදල් යෙදවීමට හැකියාවක් නැහැ. වතුර නැතුව ගොඩක් දුක් විඳින දුප්පත් අය ගොඩක් ඉන්නේ මෙහෙ. අපිට දැන් ළමයි නාව ගන්න රෙදි සෝද ගන්න වයසක අය ඉන්න යාළ නාව ගන්නවත් වතුර ටිකක් නැහැ. වහැලා එකතු කරගන්න වතුර වලින් තමයි අපි කෑම ටික හිටන් හදාගන්නේ. ඒ තරම් බොහෝම දුකක් තමයි අපි මේ වතුර නැතුව විඳින්නේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අපිට නළලින්දක් ගහලා මෝටරයක් දාලා හදලා දුන්නා. අපිට ඉතිරි වැඩ ටික කරගන්න ඇත්තටම බොහොම අමාරුයි. කුලී වැඩ කළ ජීවත් වෙන අය තමයි ඉන්නේ. අපිට තව ලොකු මුදලක් වියදම් වෙනවා ඉතිරි වැඩ ටික කරගන්න. අපිට ඒ වෙනුවෙන් මේ බලා ඉන්න හැම දෙනෙකුටම පින් සලකල ඉල්ලන්නේ අපිට මේ උදව්ව කරලා දෙන්න. පවුල් 25කට ආසන්න පිරිසකට පරම්පරා 3-4ක ඉඳලම පානීය ජලය නැහැ. ඒ නිසා අපිට මේ බලා ඉන්න හැමෝගෙම අපි ඉල්ලන්නේ අපිට පානීය ජලය ලබා ගන්න උදව්වක් කරන්න කියලා. ප්‍රදේශවාසීන් රජයෙන් ඉල්ලා සිටින්නේ තම වියදමෙන් සකසාගත් මෙම මෝටර් කාමරයට අවශ්‍ය අනෙක් පහසුකම් සපයාදී සිය ජල ගැටලුවට නිසි විසඳුමක් ලබා දෙන ලෙසයි. ඇත්තටම අපිට වැස්සක් වහිනවයි කියන්නේ. පෑවුම් කාලේට කවුරුත් අඬා
වැටිලා වගේ ඉන්න වතුර නැතුව වහිනකොට තමයි කාටත් සතුටු රෙදි ටික හොද ගන්න ඒ වැඩ කටයුතු කරගන්න පාරටම යන්න ඕන වතුර ටිකක් ගන්න ගොඩාක් දුරට එහෙමත් ඒත් වාහන වලින් ඕන ගෙනල්ලා ඇද ගන්න වතුර අපිට ලබා දෙන්නේ කියලා මේ බලා සිටින සෑම දෙනාගෙම ඉල්ලා සිටිනවා. නෙවෙයි ඊට එහා යමක් කරන්න පුළුවන් දෙයක්. තරංග ලක්මල් මහත්තයාට චුට්ටකට මම ආරාධනා කරනවා මේ පැත්තට එන්න කියලා අත්‍යවශ්‍ය කටයුත්තකට. ලෝකේ ඉන්නවා බිලියන 8.09ක් ජනතාව. හැබැයි හැම මිනිස්සයම මිනිස්සු තමයි. ඒ උනාට අර වතුර වගේ තමයි. ලෝකෙ කොච්චර වතුර තිබුණත් පාවිච්චි කරන්න පුළුවන් ටිකයි. ප්‍රියන්තයි චුට්ටක් ආරාධනා කරනවා මේ පැත්තට එන්න කියලා චුට්ටකට. මේ වැඩේ මේ විදිහට මෙතන අපිට කතා කරන්න මේ පසුබිමේ ගොඩක් කට්ටිය එකතු වෙද්දී මුල්ුනේ මෙන්න මේ අය ලස්සන අප්පුඩියක් ඕනේ. වැඩක් කරන්න පුළුවන් කියන වගේ ලෝකෙට පින්නපු ආදරණීය චරිත දෙක ස්තුතියි මිනිස්සු වෙනුවෙන් කරපු කැපකිරීමට රාජ්‍ය සේවයට එහා ගියා මාධ්‍ය කලාවට එහා ගියා ලොකු වැඩක් කළා ගමට මම දන්නවා කවදාවත් ඡන්දයක් බලාගෙන නෙවෙයි. හරි බොහොම ස්තුතියි මේ ලස්සන වැඩේට නායකත්වය ගත්තට මේ දෙන්න පසුබිමේ ඉඳලා ඔබට යන්න පුළුවන්. පසුබිමේ ඉඳලා ප්‍රාදේශීය ලේකම්තුමිය සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා එතකොට අපේ සහකාර අධ්‍යක්ෂකතුමිය ඒ වගේම සභාවේ ලේකම්තුමිය ඇතුළු කණ්ඩායම රාජ්‍ය නිලධාරීන් විදියට කටයුතු කරනවා. ඒ වගේම අමතක කරන්න බෑ ප්‍රජාජල දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිලධාරී විරාජ් මහත්තයා තමන්ගේ ඩියුටිය හරියට කළා. රාජ්‍ය නිලධාරියෙකු විදිහට තමන්ට පැවරුණු කාරණාව විතරක් කරන්නේ නැතුව එහාට ගිහිල්ලා ඩියුටි ලිස්ට් එකෙන් එහාට ගිහිල්ලා වැඩක් කරන හැටි ලෝකෙට පෙන්වුව ඔබතුමාටත් ගොඩක් ස්තුතියි මේ විදියට මේ කටයුත්ත සඳහා නායකත්වය දුන්නාට. ඉතින් ගොඩක් සතුටුයි මේ වගේ ඇගයීමක් සහිතව මේ කටයුත්ත ඉස්සරහට කරගෙන යන්න පුළුවන්කම ලැබීම පිළිබඳව. ඇගය යුතු තැන ඇගය යුතු නිසා තමයි මේ කටයුත්තට මේ වගේ ඉඩක් මුලින්ම අපි වෙන් කරගත්තේ. හැබැයි මේ ඇගයීම ඉවර නෑ මතක තියාගන්න. පුංචි කමාවක් දාලා මම ඉස්සරහට යනවා න්‍යාය පත්‍රානුකූලව වැඩ කටයුතු ආරම්භ කරන්න. ආරාධනා කරනවා ඊටම ගෞරවයෙන් පිටපැද්දර සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන්ට ලහිරු ගමගේ මැතිතුමන්ට පහන් සිල් දල්පන්නට ඒ වගේම අපි ආරාධනා කරනවා සහකාර අධ්‍යක්ෂකතුමියට වසන්තා මාලී මහත්මියට ඒ වගේම පිටපැද්දර ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමියට අපි ආරාධනා කරලා තිබෙනවා. ප්‍රාදේශීය සභා මන්ත්‍රී රූපා වික්‍රමසිංහ මහත්මියට ආරාධනා කරනවා. සංවර්ධන නිලධාරී රත්නායක මහතාට රමුක නැගෙනහිර ග්‍රාම නිලධාරීතුමිය සමුද්‍රි සංවර්ධන නිලධාරීතුමා රුචිකන් පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීතුමිය ඇතුළු රාජ්‍ය නිලධාරී ප්‍රජාවට ඒ වගේම මේ කටයුතු මහ පොළොවේ සාර්ථක කරන්න මහන්සි වෙච්ච කැප වෙච්ච තමන්ගේ දායකත්වයන් ලබා දුන්න ගුණජය සතුට පතන මේ සභාපති කුසිල් ගුණසේකර මැතිතුමන්ට ඒ වගේම ඉංජිනේරු අකලංක මැතිතුමන්ට එම මහත්මියට ඒ වගේම මොරබක ටෙක්ලංක අධිපති ජයන්ත මැතිතුමන්ට ඒ වගේම මාධ්‍යවේදී ප්‍රියන්ත දසනායක මැතිතුමන්ට ප්‍රජාජල දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිලධාරී විරාජ් මැතිතුමන්ට සංවර්ධන නිලධාරී චමිලා මැතිණියට ගෞරවයෙන් ආරාධනය කරනවා එන්න එකතු වෙන්න පහන් සිල් තල්වා ආශිර්වාදය පළ කරන්න. ඒ වගේම හිතමිතුරු ප්‍රජාජල සමිතියේ නිලධාරී ප්‍රජාවට ආරාධනා කරනවා මේ පිරිස පහන් තැඹ වෙත කැඳවාගෙන මෙන් පහන් සිල් දැල්වීමේ කටයුත්ත සඳහා එකතු වන්න. අපි පංචශීලී පිළිටන්නට සූදානම් වෙනවා. අප කෙරේ අනුකම්පාවෙන් මේ ස්ථානයේද වැඩමවා වැඩ හිඳින වැලිව ගංගාරාම විහාරාධිකාරී පූජනීය පින්වත් මොරබක සුසීම ස්වාමීන් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කරනවා අපව පංචශීලයේ පිළිටවන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි මම හිතනවා සංවර්ධන නිලධාරියෙක් ඔහු එක්තරා විදිහක පැතිකඩක් වෙනවා තමන්ගේ සේවාව නොපිළිහෙලා ඉෂ්ට කරන්නට කැපවන ආකාරය පිළිබඳව යම් අවබෝධයක් ලබන්නට ඉතින් තවදරේ ගෞරවයෙන් ආරාධනය කරනවා සංවර්ධන නිලධාරී තරංග ලක්මාල් මහතාට පිළිගැනීම සිදු කරන්න ඒ වගේම ආ ගමන් මඟ සිහිපත් කරන්න ඊටමත් ගෞරවයෙන් ඔබතුමාට ආරාධනා කරනවා. සුබ උදෑසනක් සුළු දවසක් ප්‍රාර්ථනා කරනවා පළමුවෙන්ම. ඒ වගේම පළමුවෙන්ම කියන්න ඕන මේ තිබෙන කාලගුණ තත්වයක් මේ ස්ථානයේ තියෙන අඩුපාඩු තත්වයක් නිසා මරිදෙන අපේ ආරාධිත අමුත්තන් යම්කිසි අපහසුතාවකටපත් වුණා නම් ප්‍රථමයෙන් අපි අපේ ගම්මානයේ ජනතාව වෙනුවෙන් මම කනගාටුව ප්‍රකාශ කරනවා මේ අවස්ථාවට වැඩමවා වදාළ වැල්ව ගංගාරාම විහාරාධිකාරී මොරෝග සුසීම ස්වාමින් වහන්සේගෙන් අවසරයි ඒ වගේම පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් ලහිරු ගමගේ මැතිතුමාගෙන් ඒ වගේම සහකාර අධ්‍යක්ෂතුමිය වසන්ත මාලි මහත්මියගෙන් රත්නායක මහත්මයා ඒ වගේම ගුණජය පදනමේ සභාපති කුෂි ජයවර්ධන මැතිතුමා ඒ වගේම සාමාන්‍ය අධිකාරී ආනන්ද මහත්මයා කසුන් මහත්මයා ඒ වගේම ප්‍රජාජල දෙපාර්තමේන්තුවේ අපි විරාජ් මහත්මයා ශිපාන අධිකාරිය නියෝජනය කරමින් ප්‍රාදේශ සභා මන්ත්‍රී රූපා වික්‍රමසිංහ මහත්මිය ඉංජිනේරු අකලංක මහත්මයා එතුමාගේ ආදරණීය බිරිඳ මොරෝග ටෙක් ලංකා අධිපති ජයන්ත මහතා ඒ වගේම අපේ කෘෂි පරිශ්‍රණ නිෂ්පාදන නිලධාරී කාන්ති මහත්මිය ඇතුළු අපේ කසුන් මහත්මයා ඇතුළු ගෞරවනීය සම්භාවනීය ආරෙත අමුතන්ගෙන් අවසරයි. කුරුකෝට්ටකන්ද කියන්නේ කම්කරු රැකියාව එහෙම නැත්නම් කුලී වැඩ ජීවිකාව කරගත් පවුල් 20කින් පමණ සමන්විත හුදකලාව පවතින ගම්මානයක්. මට කියන්නේ ඒකේ අවුරුදු 70 80 වන වැඩිහිටි මෞද්‍රිකවපයන් ඉන්නවා කවදාවත් ටැප් එකක් කරලා වතුර ටිකක් පාවිච්චි කරලා නැති. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි කුරුකෝට්ටකන්ද ප්‍රදේශීය ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතයේ තත්ත්වය. අපි මේ තත්ත්වයෙන් මේ උත්සවය සංවිධානය කරන්න හේතුවත් මොකද අපි ලොකු බරක් එම ජනතාවට දෙන්න අදහස් කරේ නැහැ. කවුරුත් එදා වේල හම්බ කරගන්නේ බොහොම අමාරුවෙන් අපි ලොකු වියදමක් මේ කැප කරොත් මදිනේ ඒ ජනතාවට දවස් දෙක තුනක් විරාහාර වුණත් ඉන්න වෙනවා. මොකද එදා වේල එදා දවසින් ෂේප් කරගෙන ජීවිකාව කරගෙන යන ජනතාව තමයි මේ කුරුකෝට්ටකන්දේ ඉන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕනේ ඒ වුණත් ඒ ජනතාව මරිනේ ලොකු වාසනාවන්ත
පිරිසක් කියලා කියන්න පුළුවන්. මොකද ඒ වාසනාව ගෙනාවේ අපි ඉදිරියේ ඉන්න ඔබතුමාලා. කවදාවත් සඵල කරගන්න බැරි වෙච්ච තිබුණ සීනයක් තමයි මට දෙන්නේ මේ සැබෑ කරගෙන තියෙන්නේ. ඒ වෙනුවෙන් මට දෙන්නේ අපේ රාජ්‍ය නිලධාරීන් වගේම අපේ දානපතිය සෑහෙන අපකැප වුණා, මුදල් වියදම් කරා. ඒ වෙනුවෙන් අපිට පුළුවන් ආකාරයේ මේ ජනතාවට පුළුවන් ආකාරයේ ඇගීමක් ස්තුතියක් කරන්න තමයි අද අපි මේ ආකාරයෙන් බලාපොරොත්තු වෙන්නේ. මම කැමතියි මේ මට පොඩි අවස්ථාවක් දෙන්න, පොඩි වෙලාවක් යයි. මොකද මේ කොහොමද මේ ව්‍යාපෘති සාර්ථක වුණේ කියලා මට පොඩි අවස්ථාවක් දෙන්න. මුලින් ඉඳලා අපිට මේක ගලපගෙන මොකද කවුරුත් බගරිනොත් ඒක නොගැලපෙන නිසා මම පොඩි වෙලාවක් ඉල්ලනවා මේකේ මුලින් ඉඳලා කොහොමද මේ තත්ත්වයේ සාර්ථක ව්‍යාපෘතියක් බවට මේක පත් කරගන්න පුළුවන් උනේ කියලා. 2023 මැද භාගයේ අපේ ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රියන්ත දසනායක මහත්මයා ඇවිල්ලා ප්‍රවෘත්තියක් සකසලා මාධ්‍යයෙන් ඉදිරිපත් කරනවා. පොල් කට්ටින් වතුර එකතු කරන ගම්මානයක් මේම පිටරට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ රමුගන නැගෙනහිර ග්‍රාම නිලධාරී වශයෙන් තියෙනවා කියලා. ඕක මාධ්‍යයෙන් ගියාට පස්සේ ජනාධිපති ලේකම් ජනාධිපති කාර්යාලයෙන් මේ ගැන ආරංචි වෙලා එහෙම නැත්නම් දැනගෙන මේ පිළිබඳ වාර්තාවක් සහ මේ සම්බන්ධ කරන්න පුළුවන් මොනවද කියලා වාර්තාවක් කඩිනමින් ජනාධිපති ලේකම් කාර්යාලයට ඉදිරිපත් කරන්න කියලා. ඒක මට දෙන්නේ අපේ සිරස මාධ්‍යයේ ගම්මැද්ද වැඩසටහනේ තමයි මේක ගියේ. ඊට පස්සේ සිරස ආයතනයත් මැදිහත් වෙලා මේකට විසඳුමක් විදියට ව්‍යාපෘතියක් සංවිධානය කරන්න ඇස්තමේන්තුවක් ඉල්ලා හිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. ඒ වෙලාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශ සභාව, ප්‍රජාජල දෙපාර්තමේන්තුව, ජල සම්පාදන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කීපයක් කඩිනමින් ශක්‍යතාව අධ්‍යයනයක් කළා ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරා 1,12,00,000කට ආසන්න ඇස්තමේන්තුවක්. හැබැයි ඒ වෙනකොට පවුල් 85කට තමයි මේ ඇස්තමේන්තුව හැදුවේ. නමුත් ගම්මැද්ද වැඩසටහන එක්ක සම්බන්ධ වුණත් එච්චර ලොකු මුදලක් ඒ සඳහා පිරිවැය දරන්න අපොහොසත් වීමත් ඒ සඳහා වෙනත් අපිට දානපතියගේ සහාය ලබා ගන්න බැරි වීම හේතු නිසාමුත් ඒක හිමව යටපත් වුණා. ඊට පස්සේ 2024 වර්ෂයේ ඉවක පැවති ආණ්ඩුවේ වැඩසටහනක් ආවා කඳුකර දශකය කියලා වැඩසටහනක්. ඒකේ පිටපැත්තට ප්‍රාදේශීය ලේකම් මාතර දිස්ත්‍රික්කයේ ගත්තොත් ප්‍රාදේශීය ලේකම් කොටස 5 සඳහා තේරුනේ. ඒ කියන්නේ මුහුදු මට්ටමේ ඉඳලා ඉහළින් තියෙන භූමි ක්ෂමතාවයේ තියෙන ප්‍රාදේශීය ලේකම් කොටස තමයි මේ සඳහා තෝරගත්තේ. ඒකෙන් එකක් විදිහට පිටපැත්ත ප්‍රාදේශීය ලේකම් කොටසක් තෝරගත්තා. ඒ වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීම සහකාර ප්‍රාදේශීය ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවතුණා. ඒකෙන් එළියට එනකොට සහකාර ප්‍රාදේශීය ලේකම් තුමා මට කතා කළේ කිව්වා තරංග අනිවාර්යෙන් මේ වැඩසටහනෙන් කුරුකෝට්ට කන්ද ජල ව්‍යාපෘතියට මුදලක් වෙන් කරගන්න කියලා. එතන තමයි අපි ආරම්භක අවස්ථාව. අපි ග්‍රාමීය කමිටු විදියට අපි ඒක යෝජනාව ඉදිරිපත් කළා. ඒක පළවෙනි යෝජනාව විදියට තේරුණා. එතෙන් සිට තමයි මේ දක්වා මේ සාර්ථක ව්‍යාපෘතිය දක්වා කුරුකෝට්ට කන්ද ජල ව්‍යාපෘතිය ගෙනෙන්න හැකියාව ලැබුණේ. අපි ව්‍යාපෘතිය තෝරගත්තට පස්සේ අපිට ලොකු ගැටලුවක් ආවා. මේ ව්‍යාපෘතිය කරන්නේ කොහේද කියලා. ඊට පස්සේ අපිට ඊට පෙර ආරංචියක් ආවා අපේ
ටෙක් ලංකා අධිපති ජයන්ත මහත්මයා අපිට ඉඩම් කොටසක් ලබා දෙන්න කැමැත්ත ප්‍රකාශ කරලා තිබුණා කියලා ආරංචියක් ආවා. මම පෞද්ගලික එතුමා හම්බෙන්න ගියා. එතුමාට විස්තර කිව්වට පස්සේ එතුමා එක පයින් කැමති වුණා හරි මගේ ඉඩම මන් දෙන්නම් කියලා. එතුමා කිව්වේ මේ මහත්තයෝ කොච්චර ප්‍රජා 20-30ක් විතර යයිද කියලා. මම කිව්වා එච්චර ඕනේ අපිට පර්ච් දෙකක් පුළුවන් නම් දෙන්න. අයියෝ එහෙනම් මොකද්ද කියලා එතුමා එක පයින් ඒ වැඩේ කැමති වුණා. ඔබතුමාලට පේන්නේ නැති මේ ඉඩමක් අර 7ක ඉඩමක්. ඉඩමේ තියෙන හොඳම කොටස තමයි මේ ව්‍යාපෘතිය ඉදි කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි මේ සාමාන්‍යයෙන් ඉඩම් කොටස පරිත්‍යාග කරනවා නම් ඒක ඉතින් අර ප්‍රයෝජනට ගන්න බැරි හෙලක් වගේ ඒ වගේ දෙයක් තමයි ගොඩක් දුරට අපිට පරිත්‍යාග විදියට ලැබෙන්නේ. නමුත් ඊටමේ තියෙන හොඳම කොටස තමයි අපි මේ එතුමා අපිට මේ ලබා දුන්නා. ඒ විතරක් නෙවෙයි එතුමා කිව්වා මේ මොනවද මහත්තයෝ මගෙන් තව කෙරෙන්න ඕන. මං ඕන කරන්ට් එක ගන්නත් රුපියල් 25000 30000ක් උනත් මං වියදම් කරන්න කැමතියි කියලා. මං කිව්වා එච්චර ඕනේ නෑ ජානත මහත්තයෝ අපිට ඉඩම් කොටස ලබා දෙන්න. මොකද අපි තැලෙන යකට අර දිගටම තලන්න හොඳ නෑනේ. අපි අනිත් ටික කරගන්න පුළුවන් විදිහට කරගන්න අපිට ඉඩම් කොටස ලබා දෙන්න කියලා. මට දෙන්නේ මේ එතුමා තම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕන. එතුමා මේ විදිහට අපිට ඉඩම් කොටස නොදුන්න නම් මට දෙන්නේ අපිට මේ ව්‍යාපෘතිය එතනින්ම නවත්තන්න වෙනවා. ඊට පස්සේ අපිට ගැටලුවක් ආවා කොහොමද මේ ව්‍යාපෘතියට කොහොමද තාක්ෂණික සහාය ගන්න කියලා. මොකද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙතෙක් මේ වගේ ව්‍යාපෘතියක් කවදා සිදු කළා නැහැ. අපි සාමාන්‍යයෙන් පාරවල් හදන එක, එහෙම නැත්නම් බෝකු හදන එක, සංවර්ධනය කරන එක, ඇලවේලි හදන එක ඒවා 100,000 ගණක් කරලා ඇති. නමුත් මේ වගේ ව්‍යාපෘතියක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා මෙතෙක් සිදු වුණේ නැහැ. අපිට ඊට තවත් ගැටලුවක්කට මුහුණ දෙන්න වුණා. අපිට තාක්ෂණික නිලධාරී හිගයක් ආවා. අපිට නව නිලධාරිනියන් දෙපළක් තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. එතකොට තාක්ෂණ නිලධාරීන් විදියට වැඩ කරේ. නමුත් අපි කොහොමද මේ උපදෙස් ගන්න කියලා අපිට ගැටලුවක් ආවා. එතකොට අපිට ප්‍රජාජල දෙපාර්තමේන්තුවේ අපේ විරාජ් මහත්තයා අපි සම්බන්ධ කරගත්තා. මට දෙන්නේ එතුමාට අදාළත් නැහැ. අපි කට වචනෙන් තමයි හැමදේම කියන්නේ. විරාජ් මහත්තයෝ මේක කොහොමද එන්න ඕන. අපිට නිකන් අර අඹයි බෝල්ට එනයි වගේ. විරාජ් මහත්තයා කියන දේ අපිට තේරෙන්නේ නැහැ. කිව් එක ඕනලු, හෙඩ් එක ඕනලු, මේ විදිහට වෙන්න ඕනලු, පම්ප් හවුස් එකක් ඕනලු. අපිට තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියලා. ඊට පස්සේ කොහොම හරි එතුමාගේ සහායෙන් මට දෙන්නේ ලොකු කැපකිරීමක් කරා එතුමා. මට මතකයි අපිට මේකේ ලෙවල් ඉන්ස්ට්‍රුමන්ට් එක ගන්න තිබුණා. අපේ උපකරණත් නැහැ අපේ කාර්යාලය සතු. අපි ප්‍රාදේශීය ලේකම් සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා මැදිහත් වෙලා අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගොඩනැගිල්ලක් ඉදි කරනවා. ඒකේ පෞද්ගලික ආයතනයෙන් අපි මේ මැෂින් එක මට ලක්ෂ ගණනක් වෙන මේ මැෂින් එක එතුමාගේ ඒක අරගෙන තියන්න මම පුළුවන් වෙලාවක කෝල් එකක් දෙන්නම් මේ කොහොම හරි වැඩේ කරලා දෙනවා කියලා. ඉතින් සෙනසුරාදා දවසක තමයි එතුමා මට දුර්ගතයන් දුන්නා මහත්තයෝ තමිනාරි 10කින් මම එනවා මේ ජොබ්ස් එක ගන්නට. මම එතකොට අපේ ඥාතිගේ දානේ ගෙදරක හාමුදුරු වඩම්මලා හාමුදුරු මාසිලා වඩම්මලා හිටියේ. මම කිව්වා කමන්නේ මම එහෙනම් ඒක බාර දුන්නා වෙන කෙනෙකුට. මම ටක් ගාලා අපේ පෞද්ගලික වාහනෙන් විරාජ් මහත්තයත් එක්ක ඇවිල්ලා මේ වගේ මේ වර්ෂා මේ අධික කාලෙක එතුමාර මැෂින් එකක් කරේ තියාගෙන මේ ගලින් ගලට පැනගෙන තමයි ඒ ලෙවල් ඉන්ස්ට්‍රුමන්ට් ඇතුළු ඒ සියල්ල මට දෙන කරන්න ලොකු කැපකිරීමක් විරාජ් මහත්තයා කරා. ඉතින් මේ විරාජ් මහත්තයාගේ කැපකිරීමත් මට දෙන්නේ අපි සිහිපත් කරන්න ඕන. ඊට පස්සේ අපිට ලිඳහාර ගන්න ගැටලුව ආවා අපිට. මොකද මම මීට පෙර සේවය කරේ මේ අල්ලපු වසමේ රම්ගොඩ බටහිර වසමේ ඒකේ කොස්නිගොඩ රෝහලේ අපි මේ වගේ නාලෙන්දක් ඉදි කරා. නමුත් ඒකට මම රිජුම එදුවත් උන්නේ නැහැ. නමුත් මම දැනගත්ත ඒක කරන්නේ මාතර ජන සම්බන්ධ දෙපාර්තමේන්තුවේ වෙනම ශාඛාවක් තියෙනවා භූගතාංශය කියලා. ඒකෙන් තමයි කරන්නේ කියලා දැනගෙන ඒකේ ලක්හිත මහත්තයා ඒ රයිබු විද්‍යාඥයාගේ ඉදී ලක්හිත මහත්තයා
සම්බන්ධ කරගත්තා. ඊට පෙර මේ අර මූලික ඇස්තමේන්තුව හද වෙලාවෙත් ලක්කිත මහත්තයා මේ ඇවිල්ලා මේ මේ මිනිම් කටයුතු කළා. එතුමා මේ තැන දන්නවා. හරි මහත්තයා මං එන්නම් කියලා. අපිට ඒ වෙනකොට කාලෙත් එක ලොකු ගැටලුවකට මුහුණ දෙන්න උනා. මොකද 7:30 වෙනකොට සියලුම කඳුකර දශකයේ සංවර්ධන යෝජනා ඉවර කරන්න කියලා උපදෙස් දීලා තිබුණා. අපි එතකොට මැයි මාසේ තමයි මේ වැඩ ටිකට බැස්සේ. මේ වගේම වැස්ස. මුකුත් කරන්න විදියක් නැහැ. ඊට පස්සේ මට මේ ජනතාවගේ වාසනාවට 10:31 වෙනකම් දීර්ඝ වුණා. ලකිත මහත්තයා කෝල් කරනවා හරි හෙට ඉන්නම් අද ඉන්නම් නැහැ. ඊට පස්සේ ප්‍රාදේශීය සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා මාර්ගයෙන් දුරකථන ඇමතුම් දුන්නා. මට ඉතින් දකුණු පළාතටම තියෙන්නේ ඒ කාර්යාලය විතරයි මේ අංශය විතරයි ඔය භූගත නළලින් සම්බන්ධව ඉන්න ආයතනය. දුමා තාම කාර්යබහුල නිලධාරීතුමෙක් ඇතුළු ඒ අංශයත් තාමත් කාර්යබහුලයි. පස්සේ ලකිත මහත්තයා ගොඩක් කිව්වා මහත්තයෝ කිව්වට සැරෙන් කිව්වේ මහත්තයෝ ඔබතුමාගේ ඕක විතරක් නෙවෙයි මම මේ දකුණු පළාතේ වැඩ ටික මම කරන්න ඕන කියලා මට විනාඩි 5ක විතර දේශනයක් දුන්නා. මම ඒක අහගෙන හිටියා. කමන්නේ මේ ලකිත මහත්තයා පුළුවන් වෙලාවක අපිට මෙන්න මෙහෙම 7:30 වෙනකොට මේ ඉවර කරගන්න ඕන 7 වෙනි මාසේ. ඒක නිසා ඒ පස්සේ මට ආපහු කතා කරලා කිව්වා නෑ මහත්තයෝ මේ මොකොත් හිතේ තියාගන්න එපා. මෙන්න මේ ප්‍රශ්න නිසා මොකද ඒ වෙනකොට එතුමා කරන්දිනිය වැඩක් කරන්න ගිහිලා ගම් වතුරට අහු වෙලා මැෂින් ටික ඔක්කොම එන්න විදියක් නැතුව හිටියේ. ඊට පස්සේ කොහොම හරි අපි මූලික අපිට ජලය තියද කියලා තියෙන වෙනම පරීක්ෂණයක් තියෙනවා කරන්න. ඒක ඇවිල්ලා ඉක්මනට කරලා දෙන්නම් කිව්වා. ඒක අනුව ප්‍රමාණවත් ජලයක් තියෙයි කිව්වා මේ පවුල් වල සෑහෙන්න. ඊට පස්සේ ලකිත මහත්තයා කොහොමද මහත්තයෝ අපේ මැෂින් ටික මේකේ එන්නේ කියලා. අපේ මැෂින අඩි 60-70 දිග මැෂින් කිව්වා තියෙන්නේ. මම කිව්වා ඉතින් මහත්තයෝ කමන්නේ නැහැ. කොහොම හරි මේක අපිට කෙරෙන්න ඕන කියලා. එහෙනම් මම අපේ ඔපරේටර් සුලා දෙන්න එවන්නම් බලලා කොහොම හරි අපි වැඩේ කරමු කියලා කොහොම හරි එහෙම ඒ නිලධාරී දෙපළ ඇවිල්ලා කිව්ව කොහොම හරි ගැටලුවක් නැහැ. අපි පුළුවන් නම් සභාවේ JCB එක ස්ටෑන්ඩ් බයි තියාගමු. අපි වැද ගන්න බැරි වුණොත් JCB එකෙන් හරි ඇදලා වැඩේ කරමු කියලා. කොහොම හරි ලොකු මැෂින් ටිකක් ඇවිල්ලා මෙතන ලොකු වැඩක් කරා. අඩි 205ක් මෙතන හැරුවා. හාරලා අපි ජල වතුර ටික කොහොම හරි උඩට ගත්තා. අරගෙන ඊට පස්සේ ওই ටික කරගන්නකොට අපේ මුදල අවසන් වුණා. ලක්ෂ 17ක්. අපි මුලින් ලක්ෂ 8යි මේකට වෙන් කරගත්තේ. පස්සේ අපි තව ව්‍යාපෘතිවල තියෙන මුදල් මේකට එකතු කරලා අපේ ලක්ෂ 4ක ව්‍යාපෘතියක් අපෝ යන්න තිබ්බා. ඒකත් අපි මේකට යොදාගත්තා. විතර ලක්ෂ 17ක් අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බෙදිහත් වෙලා 75ක විතර වැඩ කොටසක් අපි අවසන් කරා. මට කියන්නේ ඒ කාලේ පුදුමාකාර කැපකිරීමක් මුළු ඔෆිස් එකම මේක සම්බන්ධව තමයි කතා වෙන්නේ. අපි දන්නවා රාජ්‍ය ආයතනයක මුදල් සම්බන්ධව ගනුදෙනු කරනකොට හරි පරිස්සමට කරන්න ඕන. නැත්නම් කොච්චර කොහොම සත්භාවයෙන් වැඩක් කරත් අන්තිමට නිලධාරීන් තමයි වැඩිකාරය වෙන්නේ. සමහර ඒවා අපි ඒ චක්‍රලේඛ උපදේශ වලට පිටින් ගිහිලා තමයි මේකේ සමහර වැඩ කටයුතු අපි කරේ. මට මතක් කරන්න ඕන අපේ සහකාර අධ්‍යක්ෂතුමිය, ගණකාධිකාරීතුමිය, සංවර්ධන අංශයේ අපේ සහෝදර නිලධාරීන්, රත්නායක මහත්තයා ඇතුළු නිලධාරීන්, ඊට පස්සේ ගිලු මාංශයේ නිලධාරීන් ලොකු කැපකිරීමක් කළා. අන්තිමට කිව්වා හරි අපි ඔඩිට් එකට ලියන්න උනත් කමන්නේ. අපි මේ වැඩේ කරලා දෙමු මිනිස්සුන්ට. මේ ඇති අපේ ජීවිත කාලෙට මේ වැඩේ සාර්ථක කරලා දුන්නොත් කියලා. ඒ අවදානම තියාගෙන තමයි ගොඩක් අය වැඩ කරේ. ඉතින් අපි එහෙම වැඩේ කළා. අපිට ඊට පස්සේ ආපහු මුදල් නැහැ වැඩේට. අපි කොහොම හරි පම්ප් හවුස් එක මේ මෝටර් ගේ අපි ප්‍රජාවගේ සල්ලි එකතු කරලා රුපියල් 5000 එකතු කරලා රුපියල් 65000යි ගියා. අපේ ඇස්තමේන්තුව 265000යි. අපි ඇස්තමේන්තුවක් හදාගත්තා. ඒකේ වියදම 265000යි මේ පම්ප් හවුස් එක හදාගන්න. නමුත් අපි 65000න් වැඩේ ඉවර කරා. ප්‍රජාවගේ සල්ලි එකතු කරලා. ඊට පස්සේ දැන් අපිට සල්ලි නැහැ. අපේ සල්ලි ටික ඉවරයි. ඊට පස්සේ දැන් මේ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා හම්බුණා. මොකද්ද සර් කරන්නේ? නෑ තරංග වැඩේ කරන්නම ඕන. කිව්වා සර් අපි දෙන්න හරි වැඩේ එහෙනම් කරමු කියලා. ඉවිලෙම සර් කිව්වා
හරි අපේ සහෝදර නිලධාරී දෙපළක් ඉන්නවා විදේශගත වෙලා ඒ වෙලෙම මගේ මට ඒ වෙලෙම මගේ කතා කරලා අපිට මෙහෙ වැඩක් කරනවා අපිට මුදලක් අවශ්‍යයි කියලා ඊට පස්සේ දවස් දෙකකට වෙනකොට අපි රුපියල් 20000ක් හොයාගත්තා. රුපියල් හොයාගෙන හරි අපි මේ වැඩේ කරනවායි කියලා අදහසේ තමයි ප්‍රාදේශීය ලේකම් සහකාර ප්‍රාදේශීය ලේකම්තුමත් මමත් හිටියේ. ඒ රුපියල් 20000න් තමයි අපි මේකේ වයරින් වැඩ කටයුතු ටික සිද්ධ කරේ. මට මතක් කරන්න ඕන අපේ ඉන්දික තුඩුවගේ අපේ සහෝදර හිටපු අපේ සහෝදර නිලධාරීතුමෙක් ඒ වගේම අපේ සුරංග මහත්මයා තමයි මේ මුදල් අපිට ලබා දුන්නේ. ඒකත් සිහිපත් කරන්න ඕනේ. ඊට පස්සේ නැවතත් ඔන්න අපේ මාධ්‍යවේදීතුමා කුරුකෝට්ට හන්දට එනවා. ඇවිල්ලා වෙලාවට මෙතන දාන ගෙදරකුත් තිබුණා. ඉතින් ලොකු පිටිසකුත් හිටියා. ඒලා හොඳ මට දෙන්නේ ප්‍රවෘත්තියක් එතුමා හදලා ඇත්තම தત્ත්වේ අර මිනිස්සු අර විදියට තමයි වතුර ගන්න. අර දැක්කනේ පොල් කට්ටෙන් ගන්න විදිය ඔබතුමාලා දකින්න නැති මේ වීඩියෝ එකකින් කොමාරි එතුමාගේ ඒ ප්‍රවෘත්තිය මට දෙන්නේ මාධ්‍ය ආයතන කීපයකම පළ වුණා. ඊට පස්සේ ඔන්න අපිට එක දිගට කෝල් එනවා. අපි උදව් කරන්න කැමති කොහොමද වෙන්න ඕන මොකද්ද වෙන්න ඕන කියලා. ඊට අමතරව අපේ මෙස්සියත මාධ්‍යයෙන් මේ සඳහා වෙනමම අපිට ගිණුමකට සල්ලි මුදල් බැර වෙන විදිහේ වැඩසටහනක් කරා. මට අපිට ඒක ලක්ෂ 5මාරක මුදලක් පමණ අපිට ඒකෙන් ලැබුණා. ඒ මුදලෙන් තමයි මේ සියල්ල අද මේක කරන්නේ ඒ මුදලින්ම තමයි. ඉතින් මේ මම කෙටියෙන් අදහස් දක්වන්නම් වෙලා අපිට වැදගත් නිසා මාධ්‍යවේදීතුමාගේ ප්‍රවෘත්තියත් එක්ක අපිට දානපත්තියෙන් කතා කරා. අපේ මුලින්ම අපේ අකලංක මහත්තයා ඉදිරිපත් වුණා අපේ ජල මීටර ටික ලබා දෙන්න කියලා. එතුමා මම සත්භාවයෙන් ඒ බාරගෙන අපිට අතටම ගෙනත් දුන්නා. මට දෙන්නේ ප්‍රමිතියෙන් ඉහළම තත්වයේ තියෙන ජල මීටර අපේ විරාජ් මහත්තයා පරීක්ෂා කරලා බලලා මේක තමයි හොඳම තත්වයේ තියෙන ජල මීටර එක කියලා. මට දෙන්නේ මේ ගෞරවයෙන් සිහිපත් කරන්න ඕන අපේ ඉංජිනේරු අකලංක මහත්මයා. ඒ වගේම අද පිටිදත් සම්බන්ධ වෙලා තියෙනවා. අපි තාමත් ගෞරවයෙන් අකලංක මහත්මයා සිහිපත් කරන්න ඕන. ඊට අමතරව අපිට ටැංකි තිබුණේ නැහැ. ටැංකි ටික අපිට අපේ පිටරට පදනමකින් එයාලා වැඩි ප්‍රසිද්ධ කරන්නත් කැමති නැහැ. ඒක නිසා ඉංජිනේරු අපේ සමන් පෙරේරා ඇතුළු වෛද්‍යතුමන් ඇතුළු ඒ පිරිසක් අපිට ටැංකි ටික විතරක් නෙවෙයි මේ ප්‍රදේශ ජනතාවට රෙදි අවශ්‍ය පාසල් බෑග් ඒ ඇතුළු පාසල් උපකරණ සියල්ල ලබා දීලා මුදලුත් ලබා දීලා සෑම කෙනෙකුටම වගේ උපකාර කළා. ඒතුමත් සිහිපත් කරන්න ඕන. ඒ වගේම ඊට පස්සේ අපිට වතුර තිබුණට හැබැයි අපිට පොඩි ගැටලුවක් තිබුණා මේකේ රිපෝට් එක වතුර සාම්පල් එකේ රිපෝට් එක ගත්තට පස්සේ බොන්න සුදුසු තත්ත්වයක අපිට වතුර තිබ්බේ නැහැ. සාමාන්‍ය පාවිච්චියට වතුර තිබුණා. නමුත් බීමට සුදුසු ජලය මේක තිබුණේ නැහැ. මොකද අයන ගතිය එහෙම නැත්නම් යකඩ ප්‍රමාණය වැඩි. ඒ වෙලාවේ අපිට ආනන්ද මහත්තයා මට කතා කරා අපේ යුණ ජය පදනමේ මෙහි වැඩසටහනක් තියද කියලා. මට මතකක් දන්නෙත් නැහැ. පළවෙනිම කතා කරේ මට මේ කාර්යාලයේ වැඩක් කරාද මෙහෙම මොකක්ද ඒක වෙන්නේ කියලා එහෙම කියලා සම්බන්ධ වුණා මුලින්ම. ඊට පස්සේ එතුමන්ලා කිව්වා අපි සම්පූර්ණයෙන් මෙතන ඉඳලා අපි වැඩ ටික බාර ගන්නම්. ඒ ටික කරලා දෙන්නම්. මට දෙන මේ වගේ අලංකාර පම්ප් හවුස් එකක් හදන්න ඒ සියලු මුදල් වියදම් කරේ එතුමන්ලා. ඒ වගේම මේ මට ලක්ෂ 20කට අධික ජල පෙරහන් පද්ධතියක් අපිට ලබා දුන්නා. මට ඉතින් නවීන තාක්ෂණයෙන් යුතුව නැත්නම් අපිට මේක තිබුණේ වැලි පෙරහන් කියන එකට තමයි අපි විරාජ් මහත්තයා යමුයේ කිව්වේ. ඒකට ලොකු ඉඩ ප්‍රමාණයක් අවශ්‍යයි. ලොකු කාලයක් යනවා වැල. ඒ කාගෙත් දායකත්වයේ මත අපි මෙන්න මේ ආකාරයේ ලස්සන ව්‍යාපෘතියකට අපිට අවසන් කරන්න පුළුවන් වුණා. අය වගේම මතක් කරන්න ඕන අපේ ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමිය අපිට
මට ටික අරන් දුන්නේ එතුමිය මැදිහත් වෙලා එතුමියත් ගෞරවයෙන් සිහිපත් කරන්න ඕන. ඒ වගේම මේ අවස්ථාවේදී මම සිහිපත් කරන අපේ මේ පියසීලි මහත්මිය මට දෙන්නේ මම විතර වැඩේ බාර වුණාට මම බාර දෙන්නේ අපේ පියසීලි මහත්මියට. මෙන්න මිස් මේ ටික අනිවාර්යෙන් මේ විදිහට කරෙන්න ඕන. එතුම හරි සර්. පිරිමියෙකුට එහා ගියේ කාර්යභාරයක් එතුමිය කරා මට දෙන්නේ අපි දෙන්නයි ෆෝන් බිල දැන් මේ වැඩේ පටන් ගන්න අවුරුදු 1.5කට ආසන්න. මට දෙන්නේ එක්කෙනෙක්ගේ ෆෝන් බිල ලක්ෂයකට වැඩි. දවසකට දෙසරයක් තුන්සරයක් අනිවාර්යෙන් අපි දෙන්න මේක සම්බන්ධව කතා කරන මොකද එතුමියගේ තියෙන්නේ ඩයලොග් දුරකථනය මගේ තියෙන්නේ මොබිටෙල් දුරකථනය. මට තියෙන්නේ අපි දෙන්නගේ මේ ෆෝන් බිල් එකතු කරත් ලක්ෂ ගාණක් වෙනවා. ඉතින් මෙන්න මේක ආකාරයට අපිට මේ වගේ ලස්සන වැඩක් ඔබතුමාලාගේ සහායෙන් අපිට මේ ප්‍රදේශයේ ජනතාවට ලබා දෙන්න පුළුවන් වුණා. මම කතාව මම තවදුරටත් ඉදිරියට ගෙනියන්න සූදානම් නැහැ. ඉතින් ඒ සියල්ල වෙනුවෙන් ඔබතුමාලාට තාමත් ගෞරවයෙන් මේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී පසුව ස්තුති කතාව කරත් මගේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා මේ සියල්ල සාර්ථක කරගන්න දුන්න සහායට. එහෙනම් බොහොම ස්තුතියි. යලිත් අදා කියනවා මේ තියෙන තත්ත්වයක් එක්ක වෙන අපහසුතාවය පිළිබඳ අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි. ගමන මෙහෙමයි කියද්දී කොයිතරම් මගසලකුණු තියනවද කියන්න වෙලාව තමයි ඕනේ. තවත් තියෙන ගොඩක් දේවල් තරංග මහත්තයාට කියන්න. නමුත් එතුමා පුළුවන් තරම් කෙටියෙන් තමන්ගේ කිව යුතුම කාරණා ටික එකතු කළා. ආපු ගමන කොයිතරම් දුෂ්කර වෙන තරමටම ලස්සනයි කියලා ඔබට දැනෙන්නේ නැති ස්තුති පිළිගැනීම සහ ආමක සිහිපත් කරපු සංවර්ධන නිලධාරී තරංග ලක්මාල් මහතාට අපි දැන් සූදානම් ඔබ පිළිගැනීමේ ගීතයක් සූදානම් කරලා තිබෙනවා. ආරාධනා කරනවා පිළිගැනීමේ ගීතය ගායනා කරන්න මේ අවස්ථාවට එකතු වෙන අපේ දියණිවරුන්ට තිසරි ඒ වගේම මధుශිකා අමාශා දියණිවරුන් සූදානම් වෙනවා. ඔබ පිළිගැනීමේ ගීතය ගායනා කරනවා.
සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන්ට ආරාධනා කරනවා පීත්තපටිය කපා විවෘත කිරීමේ කටයුතු සිදු කරන්න. ඒ වගේම නිල පූර්ව විවෘත කිරීම, නිරාවරණය කිරීම සිදු කරන්න ගුණජය සතුට පද්ධතියේ නිලධාරී ප්‍රජාවට ඉතාමත් ගෞරවයෙන් අපි ආරාධනා කරනවා. පූජනීය පින්වත් බොරවක සුසීම ස්වාමීන් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනය කරනවා. මේ මොහොතේ සෙත් පිරිත් සත්කායනාව සිදු කරනවා. සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ ඒතේ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති ඒතේන සත්‍ය වජ්ජේන පාතු ත්වං රතනත්තයන් ඒතේන සත්‍ය වජ්ජේන සත්‍යයන කරමින් මම මහා වැඩ කටයුත්තේ ත්‍රිවිධ රත්නේ ආශිර්වාදයෙන් එක්කාස් කරනවා. ඒක දීර්ඝායුෂ වේවායි අප ප්‍රාර්ථනා කරනවා. අපිට කාරණාවක් මතක් කරගන්න ඕනේ මේ ප්‍රදේශයේ භූගත ජලයේ යකඩ මට්ටම තිබුණා 1.1 සාමාන්‍ය ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරලා තිබෙන්නේ පානීය ජලයේ එය 0.3ක් මට්ටමෙහි තිබිය යුතු වග. ඉතින් පසුව කල යුතු පිළියම් කිරීමෙන් පස්සේ තාක්ෂණය මුසු කරලා ෆිල්ටර් පාවිච්චි කරලා මේවට පිට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරලා තිබෙන පරාසයෙන් යුතු බීමට ඉතාමත් සුදුසු ජලය තමයි අද දවසේ මේ විදිහට ලබා දෙන්නේ. ඒක ගැන අපි මතක් කරගන්න ඕනේ. ඒක නිසා ඔබට විශ්වාසයෙන් යුතුව වතුර බිඳුවක් පානය කිරීමේ පහසුව වාසනාව අද පටන් උදා වෙනවා. ඉතින් මේ කටයුත්තේ මුල ඉඳලම දායකත්වය ලබා දුන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දෙසින් අපේ තරක රත්මාල් මහත්මයා කිව්වා වගේ ව්‍යාපෘති ගණනාවක් ඔස්සේ නිසතා ප්‍රතිපාදන එක්කාසු කරන නායකත්වය දුන්න අපේ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ මොහොතේදී එතුමන්ගේ සුභාශිංසන සහ මේ ආගමන් වගේ එතුමන්ගේ අදහස් දැක්වීම සිදු කරන්න. ඉතාම ගෞරවයෙන් ආරාධනය කරනවා පිටපැත්තේ සහකාර ප්‍රාදේශීය ලේකම් ලහිරු ගමගේ මැතිතුමාට. නාට සුබ දහවල් කාලයක් ප්‍රාර්ථනා කරනවා. මේ අවස්ථාව සඳහා සම්බන්ධ වෙලා ඉන්න පිටපැද්දර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂකතුමිය ඇතුළු අපේ රජයේ නිලධාරීන් ඒ වගේම දේශපාලන අධිකාරිය නියෝජනය කරලා සම්බන්ධ වෙලා ඉන්න අපේ මේ කොට්ටාසේ මන්ත්‍රීතුමිය ඒ වගේම ගුණජය සතුට පදනමේ සභාපතිතුමා ඇතුළු නිලධාරීන් රඹුක්කන නැගෙනහිර කුරුකෝට්ටකන්ද ප්‍රදේශයේ ජනතාව ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි. මම හිතන්නේ අපි සාකච්ඡා කතා කරා අපේ කීප දෙනෙක් කොහොමද මේ ව්‍යාපෘතිය මේ කුරුකෝට්ටකන්ද ප්‍රදේශයට ගෙන ආවේ, ඒ සඳහා මොන වගේ ක්‍රියාමාර්ගද ගත්තේ, මොන වගේ දුෂ්කරතාවලටද මුහුණ දුන්නේ කියලා අපේ තරංග මහත්මයා වගේම අපේ මාධ්‍යවේදීතුමා කතා කරා. ඉතින් මම දීර්ඝ වශයෙන් ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. කුරුකෝට්ටකන්ද ප්‍රදේශයට අද සුවිශේෂී දවසක්. මම යම් කාරණා කිහිපයක් මතක් කරන්න කැමතියි. පිටපැද්දර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් විදියට රාජකාරිය ආරම්භ කරපු මුල් කාලයේ තමයි මේ කුරුකෝට්ටකන්ද ප්‍රදේශයේ ජල ප්‍රශ්නය පිළිබඳව අවධානය යොමු වුණේ. විශේෂයෙන්ම මතක් කරන්න ඕන අපේ මාධ්‍යවේදී ප්‍රියන්ත දහනායක මහත්මයාගේ මූලිකත්වයෙන් මේ ප්‍රදේශයට ඇවිල්ලා එතුමා මේ ප්‍රදේශයේ ඉන්න ජනතාවගේ ජල ප්‍රශ්නය පිළිබඳව, ජල ගැටලුව පිළිබඳව මාධ්‍ය හරහා විශේෂයෙන්ම මම හිතන්නේ සිරස මාධ්‍ය හරහා මේ නිවුස් එකක් අරගෙන ඇවිල්ලා අපේ අවධානය යොමු කරා. මොකද අපිත් ඒ අවස්ථාවේදී දැනගෙන හිටියේ නෑ
මේ ප්‍රදේශයට මේ වගේ ජල ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා කියලා. එතකොට මේ අවස්ථාවේදී අපි මේ මොහොතේදී අපි සම්බන්ධ වුණා මේ ප්‍රදේශයේ ජනතාවගේ මේ ප්‍රශ්නේ විසඳන්න. විශේෂයෙන්ම ප්‍රියන්ත මහත්මයාත් අපිත් එක්ක කතා කරා මේ ප්‍රදේශයේ ජනතාවට ජලය ලබා දීම සඳහා කුමන හෝ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍යයි කියලා. එතනින් තමයි අපි මේ වැඩ කටයුත්ත ආරම්භ කරේ. එහෙම ආරම්භ කරලා අපිට මතකයි විරාජ් මහත්තයා මෙතන ඉන්නෝ. මේ වැඩ කටයුත්ත අපි සිද්ධ කරන්න මෙතන නෙමෙයි අපි ජලය ලබා ගත්තේ අද මෙතනින් වුණාට අපි මුලින්ම මේ සඳහා උත්සාහ කරේ මේ කන්දෙන් එහා පැත්තේ තියෙනවා රඹුක්කන නැගෙනහිර ප්‍රදේශයේ අර ප්‍රධාන පාරක් ඔයගොල්ලෝ දකින්න පුළුවන් ඇල පාරක් තියෙනවා. මේ ඇල පාර හරස් කරලා ජලය ලබා ගන්න තමයි අපි මුලින්ම සැලසුම් කරේ. මොකද අපිට ජල මූලාශ්‍රයක් අපි හෙව්වට මේ විශාල කන්දක් මේ ප්‍රදේශයේ හොයාගන්න අපිට හැකියාවක් ලැබුණේ නැහැ. අපි අන්තිමට එතනින් තමයි උත්සාහ කරේ. එතන ලිඳකුත් තිබුණා. මට මතකයි අපේ බහුකාර්ය නිලධාරීන් ගිහිල්ලා ලිඳක් තිස්සා මේ ලිඳ සහ මේ ජල මාර්ගය හරස් කරලා මේ කන්දට වතුර ගන්න තමයි අපි මුලින්ම අදහස් කරේ. එතකොට ඒකට අපි ඇස්තමේන්තුවක් සකස් කරා. ඒක තමයි අර කිව්වේ කන්දර ජලය ගැනීමට පමණක් මම හිතන්නේ කෝටියකට ආසන්න කෝටියකට එහා ගිය මුදලක ඇස්තමේන්තුවක් අපිට ලැබුණා. ඉතින් මේ මුදලේ තියෙන විශාලත්වය සහ තිබිච්ච දුෂ්කරතා මේ කන්දක් මේ ප්‍රදේශයට ජලය ගන්න ගියාම තියෙන දුෂ්කරතාවයත් එක්ක අපිට මේ මොහොතේදී මේක අපිට කරගන්න අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් අපි ඒ අදහස අපේ හිතේ තිබුණා මේක කොහොම හරි කරන්න ඕන කියන අදහස. විරාජ් මහත්තයාට අපි කිව්වා මේක අපි අනිවාර්යයෙන්ම කරන්න ඕන කියලා. ඒකත් එක්ක අපිට ගිය වර්ෂයේදී කඳුකර දශකය කියලා වැඩසටහනක් අපේ සංවර්ධන නිලධාරීතුමා ප්‍රකාශ කරපු ආකාරයට ආවා. ඒකත් එක්ක තමයි අපි මුලින්ම ලක්ෂ 8ක මුදලක් මේකට වෙන් කරලා මේක ආරම්භ කරේ. පස්සේ අපි ඒක ලක්ෂ 17ක් දක්වා මුදල වෙන් කරලා ව්‍යාපෘතියේ මුල් කොටස අපි ක්‍රියාත්මක කරා. එතකොට මේක ක්‍රියාත්මක කරාදී දුෂ්කරතා රාශියක් අපිට ආවා. මම හිතන්නේ මේ ව්‍යාපෘතියත් එක්ක හිටපු අපේ ගමේ අය දන්නෝ මොන වගේ දුෂ්කරතා දාවේ කියලා. විශේෂයෙන්ම මේ කන්දට ඒ අවශ්‍ය උපකරණ මැෂින් වාහන ගේන්න ඉතාම අපහසුතාවයක් තිබුණා. අපේ තරංග මහත්මිය ප්‍රකාශ කරා. ඉතින් මම වැඩි දුරටත් ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. කොහොම නමුත් අපි ව්‍යාපෘතියේ 75ක් විතර මේ කඳුකර දශකයේ වැඩසටහනෙන් අපි අවසන් කරා. ඊට පස්සේ අපි අපේ සල්ලි අපේ රජය මගින් අපි වෙන් කරගත්ත ප්‍රතිපාදන අවසන් වුණා. ඒකත් එක්ක අර අපි උත්සාහ කරා මේක කොහොම හරි කරන්න ඕන කියන අදහසින් අපි සභාවත් සම්බන්ධ කරගත්ත. සභාවේ ලේකම්තුමිය අපිට බට ලබා දුන්නා. ඒ වගේ කොහොම හරි මේක කොහෙන් හරි අනුග්‍රහයක් අරගෙන කරන්න ඕන කියන අදහසෙන් ඉන්නකොට නැවතත් ප්‍රියන්ත මහත්මයා අපේ උදව්වට ආවා. එතුමා ඇවිල්ලා නැවතත් මේ ව්‍යාපෘතියේ වර්තමාන තත්ත්වය කියන්නේ ඒ වෙන විට තිවිච්ච තත්ත්වය මාධ්‍ය හරහා විශේෂයෙන්ම ඔය සියත මාධ්‍ය ස්වර්ණ වාහිනිය දෙරණ වගේ මාධ්‍ය හරහා මේක අරගෙන ගියා. මේ ව්‍යාපෘතිය මෙච්චර දුරට අපි කරලා තියෙනවා. මෙතනින් එහාට මේක කරගන්න අපහසුතාවයක් තියෙනවා. ඒ නිසා මේ සඳහා උදව්වක් දායකත්වයක් දක්වන්න ඕන කියන අදහසින් මේ මාධ්‍ය හරහා ජනතාවට මේක දැනුවත් කරාට පස්සේ නැවත වතාවක් ජනතාව විශේෂයෙන්ම අනුග්‍රහයකින් මේ සඳහා සම්බන්ධ වුණා. එතෙන්දී සම්බන්ධ වුණු ආයතනයක් තමයි මේ ගුණජය සතුට පදනම කියන ආයතනය. එතනින් එහාට මේකේ වැඩ කටයුතු මේ දක්වා මේ අද මේ මොහොත දක්වා මේ තියෙන මට්ටමට ගෙන එන්න ඒ ආයතනය අපිට විශාල දායකත්වයක් අනුග්‍රහයක් දක්වලා මේ ව්‍යාපෘතිය අද මේ වෙද්දි මේ වෙනකොට අවසන් කරගන්න ඒ අවශ්‍ය කටයුතු අපිට කරගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේක අපි විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ තියෙන රාජ්‍ය ආයතන සියල්ලක්ම පාහේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, ඒ වගේම ප්‍රජා ජල දෙපාර්තමේන්තුව, පොලිසියත් අපිට මේකට මුල් අවස්ථාවේදී සම්බන්ධ වුණා. මේ කියන ආයතන සියල්ලම එකතු වෙලා මේ වැඩේ කොහොම හරි මේ දුෂ්කර වැඩේ දශක ගානකින් කරගන්න බැරි වෙච්ච වැඩේ කරන්න ඕන කියන උත්සාහයෙන් කැපවීමෙන් කරපු නිසා තමයි මේක මේ දක්වා ගේන්න පුළුවන් වුණේ. ඒ වගේම අපිට සම්බන්ධ වෙච්ච මේ ගුණජය සතුට පදනම මේ පදනමේ තිබිච්ච මූල්‍ය දායකත්වයත් මේක අවසන් කරගන්න අපිට විශාල දායකත්වයක් දැක්වුවා. ඉතින් මම හිතන්නේ මේක හොඳ ආදර්ශයක්. මේක ව්‍යාපෘතියකට එහා ගිය ආදර්ශයක්. මේ සියලුම රාජ්‍ය ආයතන එකතු වෙලා එක අරමුණකට වැඩ කරලා කොහොමද මේ වගේ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් කියලා හොඳ ආදර්ශයක් මේක කාට හරි පෙන්වන්න උනත් පුළුවන්. ඊටාම වටින ව්‍යාපෘතියක්. දැන් අපේ ලක්ෂ 17ක් ගුණජය සතුන පදනමේ මම හිතන්නේ ලක්ෂ 20ක් වෙන්න ඕන. 20කට ආසන්න ප්‍රමාණයක්. එතකොට ලක්ෂ 40කට ආසන්න ප්‍රමාණයක ව්‍යාපෘතියක් වුණාට
මම හිතන්නේ මේකේ වටිනාකම අපිට මිල කරන්න බෑ කෝටි ගානකට. ඒ වගේම මීටර ටික අපිට ලබා දුන්නා. ඔව් අකලංක මහත්මයා අපිට මීටර ටික ලබා දුන්නා ලක්ෂ 4ක ප්‍රමාණයක්. ඒ වගේම ප්‍රාදේශීය සභාව බට ටික ලබා දුන්නා. ඒ වගේම අපිට අර දෙවෙනි අවස්ථාවේදී අපේ මාධ්‍යවේදීතුමා මේක නිවුස් එක ගියාට පස්සේ අපිට ප්‍රතිපාදන නොමැති අවස්ථාවේදී ලක්ෂ 6ක ප්‍රමාණයක් අපේ දෙස් විදෙස් අපේ ජනතාව අපේ ලාංකිකයෝ අපිට මේකට උදව් කරා. ඒ වගේම මට මතක් කරන්න අවශ්‍ය අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අපේ ඉන්දික මහත්මයාත් මේක අපිට මුකුත් නැති අවස්ථාවේදී රුපියල් 10,000ක ප්‍රමාණයක් ලබා දුන්නා. ඒ වගේම මගේ තව යාළුවෙක් අපේ ජපානයේ ඉන්න තව යාළුවෙක් ඒ වගේ ප්‍රමාණයක් ලබා දුන්නා. ඒ ලබා දීලා ඒත් අපි එරිලා ඉදි තමයි අර මම කලින් ප්‍රකාශ කර ඒ අපේ ප්‍රියන්ත මහත්මයා මේ නිවුස් එක රටට අරන් ගිහිල්ලා අපිට මේ ඔබතුමන්ලා සම්බන්ධ කරලා දුන්නේ. කොහොම නමුත් මට කියන්න උවමනාව තිබුණේ මේක ලක්ෂ 40ක ව්‍යාපෘතියක් වුණාට මේකේ වටිනාකම ඊට එහා ගිය දෙයක්. මොකද මේ ව්‍යාපෘතිය ලක්ෂ 40ක් රජයෙන් ලබා දුන්නත් මේ කැපවීම සහ උත්සාහය මේ නිලධාරීන්ගේ තිබිච්ච කැපවීම නැත්තම් මේක කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක මතක් කරන්න ඕන. මොකද මම මේ අවස්ථාවේදී මතක් කර යුතුයි අපේ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අපේ සංවර්ධන නිලධාරීතුමා රඹුක්කර නැගෙනහිර සංවර්ධන නිලධාරීතුමා එතුමා විශාල කැපකිරීමක් මේ සඳහා දැක්වුවා. අපේ සහකාර අධ්‍යක්ෂකතුමිය ඉන්නවා. මම හිතන්නේ මේ පහුගිය කාලෙම මේක තමයි ජීවිතය කරගෙන මෙතනට ඇවිල්ලා මේකේ තිබිච්ච ප්‍රශ්න ගැටලු අභියෝග මගෙත් එක්ක කතා කරලා ප්‍රාදේශීය ලේකම්තුමියගේ සහාය උපදෙස් ලබාගෙන මේ දක්වා ගෙනෙන එතුමා විශාල මහන්සියක් දැක්වුවා. ගොඩක් වෙලාවට සමාජයේ සමාජ මාධ්‍යවල රජයේ නිලධාරීන්ට දෝෂාරෝපණය කරන අවස්ථා අපි දැකලා තියෙනවා. නමුත් අපේ රජයේ නිලධාරීන් වැඩ කරන ආකාරය මේක කියලා මම හිතන්නේ මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි. මොකද එතුමා රජයේ නිලධාරියෙකුට එහා ගිහිල්ලා තමන්ගේ රාජකාරිය 8-5-8-4 රාජකාරියට එහා ගිහිල්ලා උදේත් දවලුත් රැත් මේ සඳහා කැප වෙලා මහන්සියෙන් මේක සම්බන්ධීකරණය කරා මේ සියලුම දෙනා. මම මේ කියපු කලින් කතා කරපු සියලුම ආයතනවල නිලධාරීන් සම්බන්ධ වුණේ තරංග මහත්මයාත් එක්ක. එතුමා විශාල කැපකිරීමක් මේ සඳහා දැක්වුවා. මම විශේෂයෙන්ම මේ අවස්ථාවේදී එතුමාට ප්‍රශංසාව පුද කරනවා. අනිකුත් අපේ රජයේ නිලධාරීන්ට ආදර්ශයට ගන්න පුළුවන් චරිතයක් විදිහට ඔබතුමාගේ ඒ කැපවීම මම මේ අවස්ථාවේදී අගය කරනවා. ඒ වගේම මේ කුරුකෝට්ටකන්ද ප්‍රදේශයට රඹුක්කර නැගෙනහිර ප්‍රදේශයට එතුමගේ මේ සේවය ඊටාම වාග්යක් වටිනා සම්පතක් කියලාත් මම මේ අවස්ථාවේදී මතක් කරනවා. ඒ වගේම අපේ AD මිස් අපේ සහකාර අධ්‍යක්ෂකතුමිය ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් මේ අපිට මේ වැඩසටහන කරන් යන්න මේ ව්‍යාපෘතිය සාර්ථකව කරන් යන්න අපේ දායකත්වය දැක්වුවා. ඒ වගේම මතක් කර යුතුයි මේ අවස්ථාවේදී ප්‍රාදේශීය ලේකම්තුමිය අපි හිර වෙච්ච අවස්ථාවලදී මේ ව්‍යාපෘතියේ මුල් අවස්ථාවේ අපේ ආයතන සම්බන්ධීකරණය කරගන්න ගිහිල්ලා අපි දුෂ්කරතාවයන්ට පත් වෙච්ච අවස්ථාවලදී එතුමිය ඊටාම ඉක්මනින් මැදිහත් වෙලා මේ ආයතන අතර සම්බන්ධීකරණය විශේෂයෙන්ම රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය හදලා දීලා මේ වැඩේ කරගෙන යන්න එතුමිය විශාල දායකත්වයක් දැක්වුවා. මේ අවස්ථාවේදී වෙනත් විශේෂ රාජකාරියක් සඳහා එතුමිය ගිහිල්ලා හිටියත් මම ඊටාම ආදරේ මතක් කරනවා අපේ ප්‍රාදේශීය ලේකම්තුමිය ප්‍රසංගිකා මහත්මිය. එතුමියත් මේ වැඩසටහනේ විශාල යෝධ ශක්තියක් අපිට දැක්වුවා. ඉතින් මම වැඩිදුරටත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මම විශේෂයෙන්ම නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා මේ දුෂ්කර ගම්මානයේ පිළිබඳව මේ කොට්ටාසය පිළිබඳව නැත්නම් මේ කොට්ටාසයේ කුරුකෝට්ටකන්ද ප්‍රදේශයේ මේ ජනතාව මුහුණ පාපු ගැටලුව පිළිබඳව ලෝකෙට කියපු අපේ මාධ්‍යවේදී ප්‍රියන්ත දහනායක මහත්මයාට මොකද ඔබතුමා තමයි මේකේ මූලිකත්වය නැත්නම් අර පෙරහැරේ කසකරුව වුණේ එතුමා තමයි මේ මෙතෙන්ට ඇවිල්ලා මේ වැඩේ අපිට පෙන්වලා දීලා මුලින්ම අපි දෙන්න සම්බන්ධ වුණෙත් මේ සිරසි නිවුස් එකෙන් පස්සේ අපි දෙන්න කතා කරෙත් මෙන්න මේ වැඩෙත් එක්ක. ඊට පස්සේ අපි අවස්ථා කීපයකදී විවිධ දේවල් වලදී සම්බන්ධ වුණා. ඔබතුමාට විශේෂයෙන්ම ස්තුතියි ගෞරවය පුද කරනවා. මාධ්‍යවේදියෙකුට එහා ගිහිල්ලා තමන්ගේ මානුෂීය වගකීම මේ මිනිසු වෙනුවෙන් කර කිරීම සම්බන්ධයෙන් මම මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. අනිත් පුජ්‍යලේ තමයි මගේ නිලධාරීතුමා තරංග මහත්මයා. එතුමාට ස්තුතිවන්ත වෙනවා මේ සියලුම ආයතන සම්බන්ධීකරණය කරලා මේ වැඩේ මේ දක්වා තුරට කරගෙන යීම සම්බන්ධයෙන්. අවසාන වශයෙන් මම ඔබතුමාලගේ ආයතනයේට විශේෂයෙන්ම ගුණජය සතුට පදනමට ඒ වගේම අපේ ජල මීටර ලබා දීපේ මහත්මයාටත් මම මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. නිරන්තරවම ඇගීමක් කරන්න එතුමා පසුබට වෙන්නේ නැහැ.
ඒ කාරණාවත් දුටුවා. ඒ වගේම එතුමා කියන කාරණාව හරි වැදගත්. මේ ව්‍යාපෘතියට මිලක් තියෙනවා. හැබැයි වටිනාකම ගණනය කරන්න බෑ. ඒ තරම්ම අමිල වටිනාකමක් මේ ව්‍යාපෘතියට තියෙනවා. ඒක මම හිතනවා මෙතන ඉන්න හැමෝටම දැනෙනවා. මට එක කාරණාවක් මතකයි. තරංගට මේ ව්‍යාපෘතිය ඉවර කරන්න මහ උණක් තිබුණා. අර එහා පැත්තේ තියෙන ලිඳ සකස් කරද්දී තමන්ගේ පෞද්ගලික වියදමෙන් සිලින්ඩර් දෙකකුත් තරම් දීලා තියෙනවා. එයා තමන්ගේ පෞද්ගලික පඩිය වියදම් කරලා. ඒක උණක් කියලා මට දැනෙනවා. ඉතින් ඒ උණට අපේ ගෞරවය පුද කරන්න ඕනේ. වැඩ කරන එක මේ විදිහට සමාජගත කරන එක අපේ යුතුයකම. ඒ නිසා තමයි පිටින් පිට මතක් වෙන මේ කාරණා ඔබට මතක් කරන්නේ. අපිට දැනෙන සතුට අපි මේ වෙලාවේ වචන කළා. ගමේ මිනිස්සුන්ට කොහොම දැනෙනව ඇතිද? මම චුට්ටක් ඒ ගැන අහන්න විනාඩියක් අපිට. දැන් මොකද දැනෙන්නේ? පොඩක් කියන්න. මුලින්ම කියන්න ඔබට දැනෙන දේ. ඉස්සෙල්ලා සර් මම ඇත්තටම බාල්දිය ගල බදලු කුරුලා වැඩට ගිහින් ඇවිල්ලා ඒක තේම අඳගෙන තමයි ඉවත් උනේ වතුරේ තියෙන උදේ දැන් මට සතුටක් දැනෙනවා. අපේ ගමන්ට වතුර දීපු මහත්තුරුන්ට ගොඩක් පින් බුදුබවත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම මේ වෙලාවේ ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මට ගොඩක් දුරට කතා කරන්න බෑ. මොකද මගේ තියෙන සතුටත් එක්ක මට කියාගන්න අපහසුයි. මම දුක් වේදනා විඳින්නේ. මොකද ගොඩක් දුරට කතා කරන්න අමාරුයි. මගේ වචන සෙට් එක කතා කරන්නේ මට පුදුම දුකක් ඇති වෙනවා. ඇත්තටම සන්තෝෂයක් දැනෙනවා. මොකද අපිත් එක්ක වැඩ කරපු මේ මහත්තුරුන්ට බුදුබවත් වෙන්නේ කියලා මම මේ මහත්තුරුන්ට ප්‍රාර්ථනා කරනවා. දැන් වතුර ටික ගෙදරට ටැප් එකෙන් වෙනවා. කොහොමද දැනෙන්නේ මේ වෙනස? සතුට ඉස්සෙල්ලා දුක දැන් සතුට. පොඩ්ඩක් කියන්නකෝ වචන වලින්. අපි කිසිම හිතා ගන්න බැරි තරම් වේදනාවකින් දුකකින් තමයි අපි මෙච්චර කාලයක් වතුර පාවිච්චි කරේ. ඇත්තටම මගේ දරුවා ලොකු දුවා ආබාධිකයි. එයා බොහොම අමාරුවෙන් තමයි මහා පල්ලමක් බහැලා ගාගෙඩියක් පල්ලින් තමයි පොල් කට්ටෙන් වතුර පුරවලා තමයි අපි වතුර පාවිච්චි කරේ. දැන් ඉතින් අපි සතුටු වෙනවා. තෑයින අද හරි සතුටු දවසක් අද. අපිට මේ වතුර ටික මේ මහත්තුරු ගෙදරටම ගෙනත් දුන්න එක ගැන විශාල පින්කමක් කරයි කියලා අපි හිතා ගන්නවා. ඇත්තටම මේ මහත්තුරුන්ට මේ ලොකු පිනක් අපිට අද මේ වතු ටික ලබා දුන්නද ඒ වගේම මේකට වැඩියෙන් මහන්සි වෙලා අපි හැමෝම ඉදිරිපත් කරගෙන අපේ පිළිසීලි නාගි තමයි අපි සේරම දැනුමත් කළා මේ විදිහට අපි මේ වැටි කරමු හැමදාම දුක් විඳින්න බෑ ඔයාලට වයසයිනේ වතු ටික අපි කොහොම හරි මහත්තුරුන්ට ගන්නලා හරි වතු ටික ගෙදරට ලබා ගමු කියලා ඒ නාගි තමයි ඇත්තටම අපිට උපදෙස් දීලා මේ වතු ටික බොහොම අමාරුවෙන් මේ අපි බීපු තත්ත්වය දැන් ඉතින් අපිට ගෙදර කුස්සියේ නම් ගොන්න පුළුවන් තත්ත්වයක් අපිට උදා කරලා දුන්න මේ බුදු මහත්තුරු ටික මේ මහත්තුරුන්ගේ ඇත්තටම කියනවා වටිනවා අපිට මේ අම්මලා බුදු වෙනවා මේ මහත්තුරු හදලා අපිට මේ විදිහට මේ වතු ටික අරන් දෙන්න ගොඩාක් උත්සාහයෙන් සෑහෙන මහන්සි වුණා ඒක නිසා බුදු වේවා මේ මහත්තුරු ඇත්තටම බුදු වේවා අපි දැන් කුස්සියේ ඉඳන් මේ වතු ටික බොන නිසා ඒ මහත්තුරුන්ගේ දෙමෝපියන්ට බුදු වේවා එතකොට ඔය 64 වසර ඇතුලේ වතුර කොහොමද පාවිච්චි කරේ කොහෙන්ද ගත්තේ? අපි අපේ ගෙවල් ගාව තියෙනවා නොගියක් ඒ නොගිය යට තියෙනවා ගල් ගෙඩියක්. ඒ ගලපල්ලෙන් තමයි මහත්තයා අපි වතුර පුරවගන්නේ පොඩි පොල් කට්ටකින්. එහෙම නැතුව කඩේ දාලා ගන්න බෑ එතනින්. පොල් කට්ටෙන් තමයි මම මෙච්චර කාලයක්ම වතුර ගත්තේ එතනින් ඒ විදිහට. එතකොට ගෙදරද කවදා හරි ගෙදර ඉඳලා ටැප් එකක් කරලා වතුර ගන්න පුළුවන්කම ලැබෙයි කියලා. පොඩි කාලේ ඉස්සර ඒට අවුරුදු 2කට විතර කලින් ඇත්තටම අපි හිතාගෙන හිටියේ අපි මැරෙන මොහොත දක්වාවත් අපිට කුස්සියට ගිහිල්ලා වීදුරුවකට වතු ටිකක් අරන් බොන්න තිබ්බේ කියලා නම් හිතුවේ නෑ. ඒ වුණත් මෙන්න මේ මහත්තයා ඇවිල්ලා අපි ගැන හිතලා සොයලා බලලා අපි වතුර බොන්නේ කොහොමද මේ කියලා ඒ මහත්තයා තමයි මුලින්ම අපේ කන්දට ඇවිල්ලා මම නංගන්නම් කියන්නේ ජෙරස මහත්තයා කියලා තමයි අපි වාර්තා කරේ. ඒ මහත්තයා තමයි මුලින්ම අපේ ගෙදරට ඇවිල්ලා මේ කට්ටියත් එකතු කරගෙන අපි වතුර බොන ඉඳගාවට ගිහිල්ලා ඒ වෙලාවේ මේ මහත්තයා අපේ ගම්මානට එනකොටත් මම ඉලපල්ලේ වතුර පුරවනවා. ඒ මහත්තයා ඒ වෙලාවේ තමයි වීඩියෝ අරගෙන මේ අනිත් මහතුරු සම්බන්ධ කරගෙන මේ වතුර ටික අපිට ගෙදරට අරන් දුන්නේ. ඇත්තටම මේ මහත්තයා බුදු වේවා මතුවා මේ අපේ කුස්සියටම වතුර ටික අරන් දුන්නාට ඒ මහත්තයා බුදු වේවා. ඒ මහත්තයා නිසා තමයි අනිත් මහතුරුත් මැදිහත් වෙලා මේ වතුර ටික අපිට ගෙදරට ලබා දුන්නේ. ඇත්තටම ගොඩක් සතුටුයි. ඒ කියන්නේ අපි පොඩි කාලේ ඉඳන් මේ ගමේ ඉන්නේ. මුලින් වතුර තිබුණේ නැහැ. ලිනකින් තමයි අපි වතුර පාවිච්චි කරේ. දරුවා ලැබෙන්න ඉන්න කාලේ ඉඳන් දැන් දරුවට අවුරුදු 3ක් වෙනවා. මගේ තාත්තා නැති වෙලත් දැන් අවුරුදු 3ක් වෙනවා.
මගේ තාත්තා නැති වෙච්ච වෙලාවේ වුණත් 35 කෑන් වලට තමයි වතුර ගෙනල්ලා අපි මල ගෙදර වැඩ කටයුතු කරේ. දැන් ඇත්තටම කිව්වොත් ගෙදරටම වතුර තියෙනවා. අම්මා පැට්ටේරි ගිහිල්ලා කුලී රස්සාවක් කරලා තමයි ජීවත් වෙන්නේ. එතකොට කුලී වැඩ කරලා ගෙදර එනකොට හැන්ද වෙනවා. අනිවාර්යෙන් ළිඳට ගිහිල්ලා නාන්න වෙන්නේ රෑ වෙනවා. දැන් අම්මා වැඩැල්ලාවත් ගෙදර අනිවාර්යෙන් පාවිච්චි කරන වතුර තියෙන නිසා ඇත්තටම ගොඩක් සතුටුයි ඉතින්. මේ වගේ මාධ්‍ය හරහා කරපු දෙයක් නිසා කියන්නේ මාධ්‍යෙන් ලොකු සත්කාරයක් කියන්නේ ලොකු මෙහෙවරක් අපිට ඉතින් ගොඩාක් සතුටුයි වැහි වතුරනේ මෙච්චර කාලයක් පාවිච්චි කරේ. ඒක නිසා අපිට ගොඩාක් සතුටුයි මේ වතුර දීපු එක ගැන. සර්ට ගොඩාක් පිං ඉතින්. ලබා දුන්නට අපිට ප්‍රථමයෙන්ම මේ ගමේ වතුර තිබුණේ නැහැ. මිනිස්සු වැහි වතුරෙන් තමයි ඔක්කොම කරගත්තේ. මට අම්මා ලැබිලා කියනවා දරුව සතියකට දවසයි 2යි නාවන්නේ කියලා. පස්සේදී අපේ ඒ ගමේ මිනිස්සුන්ට වතුර ටික නැහැ. එදා ඉඳලම උපන්ද පටන්ම වැහි වතුරෙන්ලු මේ මිනිස්සු මේ ජීවත් වෙලා තියෙන්නේ. ටිකක් පෙරලා අරන් ඊයනවලු අනිත් ටිකෙන් තමයි අගපත හොදන්නේ. සමහරව එහෙමමත් ඉන්නවලු. තව ඉස්කෝලේ යවන්නේ නැහැ. නුගේ මේ මොරොකෝ වත්තේ රබරට ගිහිල්ලා දවස ගත වෙනවලු. හවස් වෙනවලු ගිහින් එන්නේ යන්න කරන්න අමාරුයි. ඒ පස්සේ මට ඉන්නකොට සංවර්ධන නිලධාරිතුමා මට ඇවිල්ලා මට කිව්වා අපිට මෙහෙම මුදලක් වෙන් කළ දෙන ප්‍රාදේශීය ලේකම් කාර්යයන් ලක්ෂ 17ක් කියලා. මං කිව්වා හරි එහෙනම් සර් වැඩේ කරමු කියලා මම මේගොල්ලොත් එකතු කරගෙන අපි සමිතිය අපි හිටවල මේ වැඩේ කරගෙන අපිට ඒකෙන් නල නිද ගහලා මෝටරේ දැම්මා. අපේ වැඩ ඊළඟට නතර වුණා. ඊළඟට නතර වෙලා මෝටර් ගේට් හදලා ඉන්නකොට අපේ පියන්ත මහත්තයා හීනයක් දැකලා දාන්නේ කුරුකෝට්ට කන්දර පියාසර කරා. පියාසර කළා ඇවිල්ලා මේක කෙලිම මාධ්‍යයට දුන්නා. මාධ්‍යය දුන්නට පස්සේ ඇත්තම කියනනම් අපිට මේ මාධ්‍යයේ අපිට ගොඩක් සහයෝගය ලැබිලා අපිට පිරිසුදු ජලය ලබා ගන්න දල මීටර හයි කරලා දුන්නා. මීටර ටික හම්බ වුණා. බට ටික හම්බ වුණා. ඒ ගන්න පිට රට ඉන්න ජයන්ත කියලා මහත්තයෙක් ඇවිල්ලා ටැංකි ටික ලබා දීලා මුදල් දීලා ඒ සේරම කරා. ඊට පස්සේ නෝල ගිහින් එන්න යන්න කරන අමාරුයි. ඒ පස්සේ මට ඉන්නකොට සංවර්ධන නිලධාරිතුමා මට ඇවිල්ලා මට කිව්වා අපිට මෙහෙම මුදලක් වෙන් කළ දෙන ප්‍රාදේශීය ලේකම් කාර්යයන් ලක්ෂ 17ක්. මං කිව්වා හරි එහෙනම් සර් වැඩේ කරමු කියලා මම මේගොල්ලොත් එකතු කරගෙන අපි සමිතිය අපි හිටවල මේ වැඩේ කරගෙන අපිට ඒකෙන් නල නිද ගහලා මෝටරේ දැම්මා. අපේ වැඩ ඊළඟට නතර වුණා. ඊළඟට නතර වෙලා මෝටර් ගේට් හදලා ඉන්නකොට අපේ පියන්ත මහත්තයා හීනයක් දැකලා දාන්නේ කුරුකෝට්ට කන්දර පියාසර කරා. පියාසර කළා ඇවිල්ලා මේක කෙලිම මාධ්‍යයට දුන්නා. මාධ්‍යය දුන්නට පස්සේ ඇත්තම කියනනම් අපිට මේ මාධ්‍යයේ අපිට ගොඩක් සහයෝගය ලැබිලා අපිට පිරිසුදු ජලය ලබා ගන්න රළ මීටර හයි කරලා දුන්නා. මීටර ටික හම්බ වුණා. බට ටික හම්බ වුණා. ඒ ගන්න පිට රට ඉන්න ජයන්ත කියලා මහත්තයෙක් ඇවිල්ලා ටැංකි ටික ලබා දීලා මුදල් දීලා ඒ සේරම කරා. ආරාධනා කරනවා මුණජල් සතුට පදනම වෙනුවෙන් ආනන්ද මහත්මයාට වචන කිහිපයකින් හෝ මේ යුතුයකම වෙනුවෙන් කැපවීම පිළිබඳව තියෙන සතුට ප්‍රකාශ කරන්නට කියලා. වැඩමවදාළ ගෞරවනීය මහා සංඝරත්නය ප්‍රමුඛ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා ඒ වගේම සිසු සීලෝම රාජ්‍ය නිලධාරීන් සහ මේ මොරවක කුරුන්ද කන්ද ගම්මානයේ ප්‍රජාජල ව්‍යාපෘතියේ ගරු භාණ්ඩාගාරිකතුම ප්‍රමුඛ සියලුම ගම්වාසීන් අවසරයි. ඇත්තටම අපිට අද ඉතාමත් සන්තෝෂ වෙන්න පුළුවන් දවසක්. මේ මන්ද මීට මාස 2කට පමණ පෙර දැන් අද උදේ ඉඳලා මේ සුබ මොහොතේ සියලුම දේවල් දැක ගන්න ලැබුණා. මේ ව්‍යාපෘතියේ ආරම්භය කොහොමද සිද්ධ වුණේ මේ දක්වා පැමිණි අවස්ථාව. ඉතින් අපිත් අපේ ගරු සභාපති කුශල් ගුණසේකර මැතිතුමා මේ අපේ ගුණජය සතුට පදනමේ එතුමාණන්ට ලැබුණු මේ ප්‍රවෘත්ති නිවේදනය දැකලා තමයි එතුමන්ව අපිව මෙහෙව්වේ මේ ගම්මානට ගිහිල්ලා මේ ගැන සොයා බලන්න පදනමක් විදියට අපට කරන්න පුළුවන් යම්කිසි කාර්යයක් තිබේද යන්න සම්බන්ධයෙන්. ඒ අනුව මා සහ මගේ සහෝදර කාර්ය මණ්ඩලය අපි මේ ස්ථානට පැමිණියා මාස 2කට පමණ පෙර. ඉතින් අපි දැක්කා ඒ වෙද්දී ඔබතුමාලා සඳහන් කළ පරිදි මේ ගම්මානයට ඉතාමත් දැඩිව අවශ්‍යතාවයක් පැවති මේ පානීය පිරිසිදු පානීය ජල ව්‍යාපෘතිය සඳහා මූලික ආරම්භය අරගෙන 70%ක් 75ක් වගේ දුරකට මේ ව්‍යාපෘතිය නිම කරලා ඉතුරු ටික කරගන්න යම්කිසි මූල්‍ය ප්‍රතිපාදන අපහසුතාවයෙන් සිටින බව දැනගන්න ලැබුණා. ඒ අනුව අපි මේ සියලුම විස්තර අපේ ගරු සභාපතිතුමාට වාර්තා කරා. ඒ සියලුම තොරතුරු මේ ගමේ පිරිස සමග සාකච්ඡා කරලා ඒ වගේම අපේ තාක්ෂණ නිලධාරී විරාජ් මහත්මයා ඒ වගේම අපේ සංඝ නිලධාරීතුමා සමග සාකච්ඡා කරලා
ඒ දැනගත තොරතුරු අපි වාර්තාවක් විදියට අපේ ගරු සභාපතිතුමාට දැනුම් දුන්නා. ඒ අනුව එතුමා ඇත්තරම ඉදිරිපත් වුණා. එතුමා කිව්වා අපි කොහොම හරි මේ දේ කරමු පදනමක් විදියට. මන්ද අපේ මේ ගුණජය සතුට පදනම කියන්නේ ලංකාවේ සිටින දුෂ්කරතාවලින් පසුවන පිරිස්වල ජන ජීවිත නගා සිටවන්න විවිධ අංශ යටතේ ප්‍රජා ව්‍යාපෘති ක්‍රියාත්මක කරන සංවිධානයක්. ඒ අනුව ඒ අතර තිබෙන තවත් ප්‍රධාන වැඩසටහනක් තමයි ගම්මානවලින් සිටින ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීමේ වැඩසටහන. ඒ අනුව අපි ඔබ සියලු දෙනාම දන්නවා විශේෂයෙන් වියලි කලාපය ආශ්‍රිතව තියෙන වකුගඩු රෝගී තත්ත්වය ඒට ප්‍රධාන හේතු වෙලා තිබෙන්නේ මේ පානීය ජලයෙන් ලැබෙන ශරීරයට නුසුදුසු ජලය පාවිච්චි කිරීමෙන් තමයි ඒ රෝගයට ප්‍රධාන හේතුවක් වන්නේ. ඒ අනුව අපි ඒකට පිළියමක් විදියට මේ ව්‍යාපෘති ආරම්භ කළා. මේ ව්‍යාපෘතියට පෙර අපි ව්‍යාපෘති 24ක් නිම කරලායි තිබුණේ ලංකාවේ වියලි කලාපය ආශ්‍රිතව. ඉතින් අපේ සභාපතිතුමා අදහසක් ගත්තා අපි කොහොම හරි 25 වෙනි ව්‍යාපෘති විදියට මේක කරමු කියලා. මේ දැනට භාගයක් දුරට ඇවිල්ලා තියෙන මේ ව්‍යාපෘතියට දායකත්වය ලබා දීලා මේ අවසන් කරමු කියලා. ඒ අනුව එතුමාගේ සහ අපේ පදනමට විශාල වශයෙන් දායකත්වයක් ලබා දෙමින් මෙවැනි ව්‍යාපෘති 3කට මීට පෙර දායකත්ව ලබා දුන්නු දායක දෙපළක් සිටිනවා. ඔයගොල්ලෝ දන්නවා හේමාස් සමූහ ව්‍යාපාරය කොළඹ තිබෙන හේමාස් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් වන අවන්ති සහ මූටාෂා ඉසපුල්ලි කියන දෙපළ වෙත අපි ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කරා. එතුමන්ලා නොපැකිලිව ඒ බාර අරගෙන අද මේ අවසාන අවස්ථාව දක්වා සියලුම ධනය පරිත්‍යාග කරා. රුපියල් ලක්ෂ 22ක් වැනි මුදලක් මේ සඳහා පරිත්‍යාග කරලා අද ඔයගොල්ලෝ 75ක් දුරට සියලුම රාජ්‍ය නිලධාරීන් වෙනත් පරිත්‍යාගශීලීන් දානපතියන්ගෙන් ආධාර ලබාගෙන තිබුණේ ව්‍යාපෘතිය මේ දක්වා අවසන් කරන්න අපටත් දායකත්වයක් දෙන්න හැකියාව ලැබුණා මේ දානපතින් දෙපළගේ නොමසුරු පරිත්‍යාගය. ඒ නිසා ගරු සභාපතිතුමා කුසල් ගුණසේකර මැතිතුමා සහ අපේ සියලුම අපේ පදනමේ සියලුම කාර්ය මණ්ඩල වෙනුවෙන් ඒ වගේම ඕගොල්ලෝ ගම්වාසී සියලු දෙනා වෙනුවෙන් මම මගේ යුතුයකමක් වෙනවා විශේෂයෙන් එම දානපති දෙපළට විශේෂ ස්තුතිය ප්‍රණාමය මේ අවස්ථාවේදී ප්‍රකාශ කිරීම. අද මේ අවස්ථාවට ඒ දෙපළ සහභාගී වෙන්න හිටියේ. නමුත් ඊටමත් කාර්යබහුල ජීවිතයක් ගත කරන නිසා ඊයේ පෙරදා වෙනකම්ම විදේශගත වෙලා තවත් ඒගොල්ලෝගේ වැඩසටහන් වල සහභාගී වෙලා ඇවිල්ලා සිටින නිසා ටිකක් මහන්සි තත්ත්වයේ ඉන්න නිසා මේ අවස්ථාවට සහභාගී වෙන්න අමාරුයි කියලා ඊයේ අපිට දැනුම් දුන්නා. ඒචේ නැතිනම් අද මේ විවෘත කිරීම අවස්ථාවට එම දෙපළ සහභාගී වෙන්න හිටි. ඒ නිසා අපි තාමත් සතුටටපත් වෙනවා. මේ ගම්මානයේ මේ නිවුස් එක දැකලා මේ ප්‍රවෘත්තිය දැකලා අපට ඇති වුණේ හැඟීම ඔප්නං වල මේ ගමේ ජනතාවට සහනයක් වෙන්න ඒ අවස්ථාව ලබා දුන්නට ඔබ සියලු දෙනාටම රාජ්‍ය නිලධාරීන් ඇතුළු මේ ගම්මානයේ සියලු දෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා. අද මම හිතන්නේ අද ඉඳලා අර පෙර අම්මා කෙනෙක් කිව්වා වගේ තමන්ගේ නිවසටම පිරිසිදු පානීය ජලය පානය කරන්න පුළුවන් අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේක මේ වන විට පවුල් 20ක් විතර තමයි මේ සමිතිය ලියාපදිංචි වෙලා මෙම ප්‍රතිලාභ ලබන්න තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. නමුත් මේ ව්‍යාපෘතියෙන් ඇත්තටම මේ තියෙන ජල ටැංකි දෙක සහ මේ ජල පිරිපහදුව තවත් පවුල් 50කට 60කට වත් ජලය පරිභෝජනයට ගත හැකි ආකාරයේ ජල පෙරණයක් තමයි මෙතන සවි කරලා තියෙන්නේ. මේක ඊටමත් හොඳ තත්ත්වයේ නවීන තාක්ෂණයේ අනුව ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන ජල පිරිපාදුවක්. ඒ නිසා මම ආරාධනා කරනවා ඉල්ලා සිටිනවා සියලුම ගම්වාසීන්ට මේ දැනට මේන් ප්‍රයෝජන නොලබන අයටත් ඉදිරිපත් වෙලා ඒ පානීය ජලය Tamanටත් ලබා ගන්න ඉදිරිපත් වෙන්න. ඒ වගේම මේ සමිතියටත් ඉල්ලා සිටිනවා ඒ සඳහා කැප වෙන්න මේ සියලු දෙනාට මේ ප්‍රතිලාභ ගලාගෙන යන සලස්වන්න කියලා. නැවත වරක් අපේ ගරු සභාපතිතුමත් අපිව මෙහෙයමින් මෙවැනි ව්‍යාපෘතීන් ලංකාව පුරා සිදු කිරීමට අපේ දීර්ඝයන්වීම සම්බන්ධයෙන් අපේ සභාපති ගරු කුසිල් ගුණසේකර මැතිතුමාටත් නැවතත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ දානපතින් දෙපළටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ප්‍රාදේශීය ලේකම්තුමා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීන් මේ සඳහා විශේෂයෙන් අප කැපියෝ අපේ තරංග මහත්මයා මුල සිටම අපිට එක්ක සාකච්ඡා කරලා ඉදිරිපත් වුණා. ඒ වගේම පියසිලි මහත්මිය මේ ගමේ
මේ සමිතියේ භාණ්ඩකාරකතුමිය එතුමිය නිතර මාත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ වගේම මේ සඳහා තාක්ෂණික දායකත්වය අපි සමග අත්වැල් බැඳගෙන ලබා දුන් රොකී හෝල්ඩින් ආයතනයේ කසුන් මහත්මයා ප්‍රමුඛ සියලුම කාර්ය මණ්ඩලයට අපි පදනම් වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. ඔබ සියලු දෙනාටම අද සිට හොඳ පිරිසිදු පානීය ජලය පාවිච්චි කරලා නිදුක් නිරෝගී සුව සම්පත ලැබෙන ඒ වගේම නිරෝගී ජන පරපුරක් මේ ගමින් බිහි කරන්න අවස්ථාව ලැබේවයි ප්‍රාර්ථනා කරමින් මේ අවස්ථාවට අපට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙමින් ඔබ සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි. ඇවැසි තැන්වලට තමන්ගේ නොමසුරු දායකත්වය අරගෙන යන ඊටමත් සංවේදී පිරිසකගෙන් සැදුණත් සංවිධානයක් විදිහට පදනමක් විදිහට ගුණජය සතුට නම තුලම තියෙනවා. ඒ කාරණාව ගුණජය සතුට පදනමේ සභාපති ආනන්ද මහත්මයාට අපේ ගෞරවනීය ස්තුතිය මේ මොහොතේ පුද කර සිටිනවා. අපේ ආන්තරණයේ දරුවන් කීප දෙනෙක් සෝදානම්ෙන් ඉන්නවල අසරණ නර්තනයක් ඉදිරිපත් කරන්න. අපි මේ නර්තනයත් බලලා ඊළඟ විශේෂ අවස්ථාවට යමු. ගෞරවයෙන් ආරාධනා කරනවා මේ කටයුත්ත සාර්ථක වන්න විශේෂ දායකත්වයක් ලබා දුන්න ඉංජිනේරු අකලංක මහතාට මම හිතන්නේ එතුමා ලංකාවේ ඉන්නේ ටික දවසයි වැඩිපුර ඉන්නේ නැවේ කියලා දැනගන්න තියෙනවා. ඉංජිනේරු අකලංක මහත්මයා පුළුවන් විදිහට Taman සුවිශේෂී දායකත්වයක් ලබා දීලා තියෙනවා. ජල මීටර් ලබා දෙන්න ලක්ෂ 4කට වැඩි වටිනාකමක් සහිත ජල මීටර් ලබා දීමට එතුමා දායකත්වය ලබා දුන්නා. ඊට ගෞරවය පළ කරන ගමන් ඉංජිනේරු අකලංක මහතාට ගෞරවයෙන් ආරාධනය කරනවා මේ සභාව ආමන්ත්‍රණය කරන්න. සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා ඒ වගේම සහකාර අධ්‍යක්ෂකතුමිය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කරමින් පැමිණි සියලුම මහත්මයින්ටත් ජනජය පදනමේ සියලුම නිලධාරීන්ටත් ඊට අමතරව රාජ්‍ය හා පෞද්ගලික ආයතන වල නියෝජනය කරමින් මේ අවස්ථාවට සහභාගී වූ සියලුම මහත්ම මහත්මීන්ටත් කුරුකෝට ගම්වාසීන් ඇතුළු හැම සැමෝගෙම අවසරයි. ඇත්තටම අද මම විශේෂ වෙනසක් දකිනවා පළවුණු නිවුස් වලත් අද දිනේ මේ කුරුකෝට කන්ද ගම්වාසීන්ගේ මුහුණු වලත් තියෙන වෙනස. ඇත්තටම මමත් මගේ බිරිඳත් හදවතින්ම සතුටු වෙනවා. මටත් බිරිඳටත් පොඩි හෝ සිනහවක් මේ කුරුකෝට කන්ද ගම්වාසීන්ට ලබා දීමට සුළුවෙන් හෝ දායකත්වයක් ලබා දීමට හැකියවීම පිළිබඳව. ඇත්තටම මමත් ඉංජිනේරු ක්ෂේත්‍රයේ රැකියාවක නියැලෙන්නේ පෞද්ගලික හා රාජ්‍ය ආයතන සමග කටයුතු කරනවා. මෙවැනි ව්‍යාපෘතියකට දායකත්වයක් ලබා දෙන්නු පළවෙනිම අවස්ථාව. මම ඇත්තට වශයෙන්ම රාජ්‍ය අංශය ගැන කතා කළත් මම විශ්වවිද්‍යාලවල රාජ්‍ය විශ්වවිද්‍යාලවල නාවික ඉංජිනේරු ක්ෂේත්‍රය පිළිබඳව දරුවන්ට බාහිර කතිකාචාර්යවරයෙක් හැටියට කටයුතු කරනවා. ඊට අමතරව පෞද්ගලික ව්‍යාපෘතිත් වලත් කටයුතු කරනවා. ඉතින් එක එක අවස්ථාවල ඉතින් රටින් බැහැර වෙනවා සහ රටේ ඉන්නවා. ඉතින් ඒ කාර්යබහුලත්වයත් සමග ඇත්ත වශයෙන්ම මම මේ ටීවී එකේ දැකපු මේ නිවුස් එක බොහොම කලාතුරකින් මම අහම්බෙන් දැකපු නිවුස් එකක්. ඇත්තටම ඒ සම්බන්ධයෙන් අපේ මාධ්‍යවේදී ප්‍රියන්ත මහත්මයාට ගෞරවනීය ස්තුතිය පුද කරන්න ඕන. ඇත්තටම මාධ්‍යවේදියෙක් හැටියට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මාධ්‍යවේදී කියන කටයුත්ත ඉතා බැරෑරුම් වගකීමක් හැටියට කරට අරගෙන කටයුතු කරා ඒ මහත්මයා. ඇත්තටම මේ මහත්මයා හරහා තමයි මම අනිකුත් සියලුම නිලධාරී මහත්මීන් සමග සම්බන්ධ වුණේ. ඇත්තටම තරංග මහත්මයා ඊළඟට විරාජ් මහත්මයා ඒ දෙපළ සමගත් ඉන්පසු මම සම්බන්ධ වුණා. මේ
ව්‍යාපෘතියේ තිබෙන අවශ්‍යතාවයන් මොනවද? මට දායකත්වය ලබා දෙන්න පුළුවන් මොන වගේ කාරණයකටද සම්බන්ධයි. ඉතින් ඒ සම්බන්ධයෙන් කටයුතු කරගෙන යද්දී තමයි මට දැනගන්න ලැබුණේ යම් යම් උපකරණවල අඩුපාඩු හිඟයක් තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් මම සොයා බැලීමක් කරලා එය ලබා දීමට මම කටයුතු කරා. ඇත්තටම ජලයේ තියෙන වටිනාකම මම ඉතාම හොඳින් අත්දැකලා තියෙනවා. ජලය වෙනුවෙන් සටන් කරපු කට්ටිය. ඇත්තටම මම මුලින්ම පදිංචි වෙලා හිටියේ පොළොන්නරුව ප්‍රදේශයේ. ඊට පස්සේ අපි හෝමගම් ප්‍රදේශයට පැමිණියා. ඒ අවස්ථාවේදී ඇත්තටම අපි ඒ හෝමගමට පැමිණියේ ඇත්තට මේක ගමක්. ඉතින් ලිඳෙන් වතුර ටිකක් නාලා ලිඳෙන් වතුර බීලා එහෙම ඉන්න ආසාවක් තියෙන කෙනෙක් මම. ඉතින් ඇත්තටම ඒ තිබුණු වතුර ටික සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැම්මා කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන ගිහිල්ලා. ඊට පස්සේ අවසානයේ ඒකේ ගැන කටයුතු කරලා අවසානයේ අපි අපේ ජීවිතත් පරදුවට තියලා අධිකරණ නියෝගයක් ගත්තා ඒ ආයතනය තහනම් කරන්න. ඉතින් ජලයේ වටිනාකම ජලය කොච්චර වටිනවද කියන එක ගැන මට අමුතුවෙන් ඇත්තටම තේරුම් ගන්න අවශ්‍යතාවයක් නැහැ. මම එයින් ඊටාම හොඳින් බැට ගාපු කෙනෙක්. ඉතින් ඒ නිසා මම ඇත්තටම හදවතින්ම සතුටු වෙනවා මේ කුරුකෝට්ට කන්ද ගම්වාසීන්ට සුළුවෙන් හෝ මගෙන් උපකාරයක් කරලා ඔවුන්ගේ මුවට සීනහාවක් ලබා දීමට හැකියවීම පිළිබඳව. ඒ වගේම ඇත්තටම මමත් මගේ බිරිඳත් කාලයක් තිස්සේ අපි කල්පනා කර හිටියා ඇත්තටම උදව්වක් අවශ්‍ය කෙනෙක්ව හොයාගන්නේ කොහොමද කියලා. ඉතින් මම බොහොම අහම්බෙන් තමයි මේ ප්‍රියන්ත මහත්මයා සම්බන්ධීකරණය කරලා මේ එක මාධ්‍ය හරහා මේ ප්‍රවෘත්තිය පළ කරේ. ඉතින් ඒකෙන් මම අහම්බෙන් ඇත්තටම දැකලා මම ඒ අවස්ථාවෙත් වෙන වැඩක නිරත වෙලා හිටිය. පස්සේ මම ආපහු අන්තර්ජාලයේ ඒ හැමතැනම හොයලා ආපහු ඒ නිවුස් එක හොයාගෙන ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් මම සම්බන්ධ කරගත්තා. කරගෙන අවසානයේ ප්‍රියන්ත මහත්තයව සම්බන්ධ කරගන්න හැකියාව ලැබුණා. ඉතින් ඇත්තටම මම සියලුම මේ කාර්යය වෙනුවෙන් උරදුන් සියලුම රාජ්‍ය හා පෞද්ගලික ඒ වගේම මේ ප්‍රදේශ ගම්වාසීන් ඒ හැතුළු හැමෝටම මම මගේ ගෞරවණීය ස්තුතිය පුද කරනවා. ඒ වගේම මේ අවස්ථාවට මට සහභාගී වීමට ඒ කියන්නේ මේ ව්‍යාපෘතිය වෙනුවෙන් යම් දායකත්වයක් ලබා දීමට අවස්ථාවක් ලබා දීම පිළිබඳවත් මම හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම සියලු දෙනාටම නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. එන්නේ ටැප් එක ඇරියට පස්සේ වතුර උනාට මේ වයින් එන්නේ වතුර නෙවෙයි මනුස්සකම. මේ වතුර තියෙන්නේ මනුස්සකම. ඉතින් මේ මනුස්සකම නිසා තමයි ඔබ මේ ස්ථානයට ඇවිදින් මේ කටයුත්තට දායකත්වය සලසා දෙන්නේ. ස්තුතියි මේ කැපකිරීමට. මේ කාරණාව අගය කිරීම මම මුලදී කළා. මම කිව්වා කමාවක් දාන්නේ තව කොටසක් තියෙනවා කියලා. ඔව් මම ඒ කොටස මෙතනින් ආරම්භ කරන්න මට අවසර දෙන්න. විනාඩි කිහිපයක් අරගෙන ඊටමත් වටින චරිත කිහිපයකට සහ ආයතනවලට විශේෂ අගයීමක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මුලින්ම මේ කටයුතු ආරම්භ කරන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත් වීමත් එක්ක ප්‍රාදේශීය ලේකම්තුමිය මේ අවස්ථාවට සහභාගී නොවුනත් සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන් මේ මොහොතේ ඉන්නවා. සුනිල දියපොදක් නැති පිපාසය නිවා ගන්න. කුරුකෝට්ට කන්ද මුදුනේ හරිම දුක් ගමක් ඇති. කන්දපා මුල ගලන දියපොදට පෙම්බැඳ අහිංසක මිනිස්සුන්ගේ ඉඩෝරයේ ගිනි නිවන්න. ප්‍රාදේශීය ලේකම් මහමෙදුර පෙරටු සාදුදන එක්ුණා හයිය හිත් වගේ අරටු. මාතේ පුවත දැක පෙන්සාර දැස් ඇරුණේ අපේ ගම් පෙදෙසට මහා ධනයකි ලැබුණේ. අපි ආරාධනා කරනවා ප්‍රථම ඇගයීම ජල සිහිනය පාඨ කරන්නට මනුසත් දමින් පිටපැද්දර ප්‍රාදේශීය ලේකම්තුමිය සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන් ඇතුළුව මේ සඳහා කැප වූ සියලු නිලධාරී ප්‍රජා වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට උපහාරාත්මක මේ සිහි වටන තිලනේ ප්‍රදානය කරන්න හිතමිතුරු ප්‍රජාජල සමිතියේ භාණ්ඩාගාරික පියසීලී මහත්මයාට ආරාධනා කරනවා. සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන් ඉතාම ගෞරවයෙන් ඔබතුමාට ආරාධනා කරන්නේ මේ සිහි වටන තිලනය බාර ගන්නට. ජලසීනය පාඨ කරන්න මනුසත් දමින් ජල පෙරණ පද්ධතිය ලබා දුන් අවන්ති මහත්මිය හා
මුර්ටා සිසිනුලි මහත්මයා මේ අතුළු පිරිසටයි මේ උපහාරය පුද කරන්නේ. අපි ආරාධනය කරන සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාට මේ සිහි වටන තිලින ප්‍රදානය සිදු කරන්න අපත් සමගින් එකතු වන්න. ගුණජය සතුට පදනම වෙඩුයි ඒ විශේෂ ඇගයීම සිදු කරලා ලබන්නේ. ආනන්ද මහත්මයාට ගෞරවයෙන් ආරාධනය කරනවා ගුණජය සතුට පදනම වෙනුවෙන් මේ සිහි වටන තිලින ප්‍රදානය බාර ගන්නට. ජලසීනේ පාට කරන්න මනුස්සත්කමින් එකතු වෙලා ජලමාපක ලබා දුන් ඉංජිනේරු අකලංක සජිත් කුමාර මහතාට සහාය මහත්මියට මේ උපහාරය බාර ගන්නට සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ සුරතින් මේ උපහාරය පුද කරනවා. අතු මුදුනකට වතුර ගෙන හීනේ පාට කළාට ස්තුතියි. ඊළඟට ඩිම් කොටස ලබා දීමේ කටයුත්තට අප්‍රමාණ අගයක් එකතු කරපු මොරවක ටෙක් ලංකා අධිපති එච්.ජී. ජයන්ත මහතාට ඉතාමත් ගෞරවයෙන් ආරාධනය කරනවා. මේ විශේෂ උපහාරය පුද කරන්නේ තාක්ෂණික සහාය ලබා දෙමින් ප්‍රජාජල දෙපාර්තමේන්තුවෙන් ලබා දුන්න විශේෂ දායකත්වයට වග පෙන්වීමට මෙන්න අපේ ගෞරවනීය උපහාරය. මේ කටයුත්ත අතරමඟ නතර වෙද්දී ඇස්වල කඳුළු පිරෙද්දී කඳුළු අරගෙන ලෝකෙට ගිහිල්ලා ඒ කඳුළු නිවන්න හේතු හදාගත්ත ආදරණීය මාධ්‍ය මිතුරාටයි මේලක ඇගීම සිද්ධ කරලා ලබන්නේ. මාධ්‍ය පුවත දැක පෙන්සාර දැස් ඇරුණේ අපේ ගම් පෙදෙසට මහා ධනයක ලැබුණේ. ජලසීනේ පාට කරන්නට මනුස්සත්කමින් එකතු වෙලා මාධ්‍ය මෙහෙවර කර දුන් මීට නන් අයුරින් උදව් උපකාර කරපු ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රියන්ත දසනායක මහතාට ඉතාමත් ආදරෙන් ආරාධනය කරනවා මේ උපහාර තිලින ප්‍රදානය බාර ගන්නට. මාධ්‍යයට කළ හැකි මෙහෙවර මෙපමණයි කියන්නෙම කරන්නට බැරි තරම් ලියන අකුරු පෙන්වන පින්තූර විතරක් නෙවෙයි ඉන් එහාට යමක් කළ හැකි වග අද සපත කළා. ඔබතුමාට ස්තුතියි. අපේ චූටි දියණියක් වේදිකාව පාලනය නොකර ලස්සන නර්තනයක් ඉදිරිපත් කරන්න සූදානම් වෙනවා. ක්‍රිකටිය මලක් වගේ ආදරණීය පුංචි දියණියට අපි ලස්සනක් පොළසන් හඩක් දෙමු නර්තනයෙන් මේ සභාව පිනවන්න. කනුදී දුව සූදානම් මේ ලස්සන නර්තනය ඔබ වෙත සමීප කරන්න. මට පවරපු න්‍යාය පත්‍රයේ එකම එක විශේෂාංගයක් හැරෙන අනිත් සියල්ලට වෙඩ කඩ දුන්නා. ඒ අතහැරුණ මගහැරුණ කාරණාවක් නොවේ. හිතාමතාම ප්‍රියන්ත දසනායක මහත්මිය ඉල්ලීමක් කළා. Tamanගේ නමට වෙන් කරලා තිබුණු කතාවට තිබුණු කාලය අවශ්‍ය නොවන වග වැඩක් කළ යුතුයි කළ යුතු කාරණා විශ්ල කළා. ඒක නිසා කතාවක් කිරීම නොවේ අවශ්‍ය වන්නේ කියලා. මම හිතන්නේ 20-30 වාර ගානක් මේ කඳු මුදුනට ආව ගිහිපු ගමේ මිනිස්සු හරියට දැන් ගමේම කෙනෙක් විදියට සැලකන ප්‍රියන්ත දසනායක මහත්මයා Tamanට වෙන් කරපු කතාව වෙනුවට මේ අවස්ථාව වෙනත් කටයුතු සඳහා යොදා ගන්න කියලා ඉල්ලලා තිබෙනවා. ඒ නිහතමානීකමට ස්තුතියි ප්‍රියන්ත අයියේ. ඉතින් කතාවෙන් එහාට ගිහිල්ලා ක්‍රියාවෙන් ඔප්පු කරපු ජල සම්පාදන ව්‍යාපෘතියක් මේ විදියට දායාද කරන්න ඔබ මුල් වුණා. මේ මුල් වීම පිළිබඳව අපේ හදවතේ ගෞරවය, ගමේ මිනිස්සුන්ගේ ගෞරවය මේ මොහොතේ පුද කර සිටිනවා. විශේෂයෙන්ම සියත නාලිකාව ලෝකයට අරගෙන ගිහපු පඩවිඩයක් මේ විදියට පළදරන්න මම හිතන්නේ 53 දෙනෙක් සියත නාලිකාවේ නිවුස් එකෙන් පස්සේ කතා කරනවා. අපේ ආදරණීය මාධ්‍යවේදී ප්‍රියන්ත දසනායකයන්ට ඒ නිසාමයි මේ සාදු පිරිස එකතු කර ගන්න පුළුවන්කම ලැබුණේ. ඒ නිසා මේක මනුස්සකමේ සුවඳ වහණය වෙන ව්‍යාපෘතියක් බවට පත් කර ගන්න පුළුවන්කම ලැබුණා. මේ කුරුකෝට කන්ද ගම්මානයේට අද නව එළියක් ලැබුණා. හේතුව උපන්ද පටන් වතුර නැති ගම්මානය. ඉතින් ඒ අතරට අපේ අර දසමහා යෝධයෝ 10 දෙනාගේ
එක්කෙනෙක් වශයෙන් අපේ සංවාදනයේ දතුමා මේ ගමට ආවා. ඇවිල්ලා අපිට මෙය දියත් කරන්න මේ මූලිකත්වය ලබා දුන්නා. ලබා දීලා අපිට ඒ ගමන ප්‍රාදේශීය ලේකම්තුමාගේ මූලිකත්වයෙන් ප්‍රාදේශීය ලේකම්තුමා අපිට යම් කිසි මුදලක් වෙන් කරලා දුන්නා. ඉතින් ඒ ප්‍රාදේශීය ලේකම්තුමාට ඊළඟට අපි ඒකෙන් වැඩ ටික කරගෙන යනකොට අපිට මීටර ටික ලබා දුන් අකලංක මෙතුමාට එගම ඊට පසුව පිරිසුදු ජලය ලබා දීමට අපට දායකත්වය දුන්න ගුණදාය පදනමේ සාමාන්‍ය අධිකාරීතුමාට කාර්ය මණ්ඩලයටත් අජන්ත මහත්මියටත් ඒ අජන්ත මහත්මිය තමයි මේ මැතිතුමයි තමයි මේකට මුදල් පරිත්‍යාග කළා තියෙන්නේ. ඉතින් නිරන්තරයෙන්ම ඔහු මාත් එක්ක කතා කරා. ඒ වගේම මට මුලින්ම අමතක කරන්න අමතක වුණා අපිට මේක කරගන්න ඉඩමක් නැතුව තියෙද්දි අපේ ටෙක් ලංකාවේ මුදලාලි මහත්මයා ඒ මැතිතුමා අපිට ඉඩම දුන්නා. ඉඩම දුන්නා ඕන විදියකට අපිට නල්ලින්ද කපා ගන්න කිය. හදා ගන්න. ඉතින් ඒ අපි නල්ලින්ද කපාගෙන ඊළඟට මේ වැඩ ටික කරන පාදේ සභාවේ සභාපතිතුමිය අපිට බට ටික අරගෙන දුන්නා. මීටර් ටික අකලංක මැතිතුමා ආරම්භුයි ඊළඟට ওই ටිකෙන් අපි වැඩ කරගෙන යනකොට තමයි අපේ මේ ගමට පියාසල් කරේ අපේ මාධ්‍යවේදී පියන්ත දසනායක මැතිතුමා. එතුමා ඇවිල්ලා අපිට මාධ්‍යයෙන් යම් මුදලක් ලබා දුන්නා මේක කරගෙන යන්න. අදටත් අපි මේ මුදල් වලින් තමයි මේ කරේ. ඉතින් මේ සියලු දෙනාගෙම පරිත්‍යාගයෙන් ඇත්තම කියන මේ අවට නැති හොඳ ප්‍රොජෙක්ට් මේ ව්‍යාකෘතියක් මෙතන ආරම්භ කළා මිනිස්සුන්ගේ ගෙවල් වලට වතුර ටික ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපිට පිටරට ඉඳලා ජයන්ත සිල ඉංජිනේරු මහත්තයා ඇවිල්ලා ටැංකිලික ලබා දීලා මේ අයට මුදල් දීලා රෙදි දීලා මේකල තවත් ආධාර උපකාරයක් කරන්න කියලා මට නිරන්තරයෙන්ම කතා කරනවා. ඉතින් මේ සියලු දෙනාම ඒ වගේ සියලු දෙනාටම මේ සියලු දෙනා හැදූ දෙමව්පියන්ට පින් දීමේ මේ සියලු දෙනා කරපු පරිත්‍යාගය ඉතා අගය කොට සැලකෙමි. මේ කුරුකෝට්ට කන්ද ගම්මාසින් වෙනුවෙන් මම හෘදයාංග මගේ ස්තුතිය පුද කරනවා. ඒ වගේ මට මේ තැනට එන්න මට නොඑක් අයුරු සහායකය දුන් සියලු දෙනාටමද ගම්ම වාසීන්ට සියලු දෙනාට මගේ ස්තුතිය පුද කරමි. අපිට අද මේ ඉන්දික කළුආරච්චි මහත්මයා ඇවිල්ලා අපිට මේ කරසවිය මේ කරා නිවේදන කටයුතු කර එතුමටද ස්තුතිවන්ත කරමි. මේ සියලු දෙනා නන්නෝකී සියලු දෙනාටම ස්තුති කරමි. මේකට උරදුන් සියලු දෙනාටම මගේ හෘදයාංගම ස්තුතිය පුද කරමි. සමහර මිනිසුන්ගේ ජීවිත කාලයේ පුරාවටම තිබුණු බලාපොරොත්තුව හීනයක් යථාර්ථයක් කරන්නට පුළුවන්කම ලැබුණේ. ඉතින් ඔබට ලැබුණු මේ සම්පත රැකගන්න එක ඔබේ යුතුයකම. අපි දන්නවා ජල සම්පත වෙනසෙන්න හේතු තියෙන්නේ මිනිස්සු ගාව. මිනිසුන්ට සතුන්ට ජලය කියන්නේ අත්‍යවශ්‍යම සාධකයක් වගේ නැවත අපි කියන්නට උවමනාවන්නේ නැහැ. 1993 වර්ෂයේ ඉඳලා ලෝක ජල දිනය මාර්තු මාසයේ 22 ප්‍රකාශයට පත් කරලා එක්සත් ජාතීන්ගේ සංවිධානය ජලයේ වටිනාකම ලෝක ප්‍රජාවගේ අවධානයට යොමු කරනවා. වනාන්තර විනාශය තුළින් අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති තුළින් කර්මාන්ත ශාලා විසින් අවිධිමත්ව විවිධ විෂ වර්ග ජලයට එකතු කිරීම තුළින් ඒ වගේම මිනිසුන්ගේ වැරදි ක්‍රියාකලාපයන් නිසා කෘෂිකර්මාන්තයට එකතු කරන අවසවිස මේ වගේ දේවල් නිසා ජල සම්පත වෙනසෙනවා. ඒ නිසා පානීය ජලය අද වන විට බොහෝ පිරිස් වලට අහිමි වෙමින් පවතින බව දැනගන්නට තිබෙනවා. 2025 විශේෂ වර්ෂයක් විදිහටත් සඳහන් වෙනවා පානීය ජල සම්පත අහිමි වන පිරිසක් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ ප්‍රකාශයකුත් කරලා තිබුණ නිසා. ඉතින් ඔබට ලැබිලා තිබෙන මේ සම්පත රැක ගන්න එක යුතුයකම. ඒ යුතුයකම ඉටු කරන දෙවි හිමියන් මේ සම්පත රැක ගන්න මේක ඔබේ පෞද්ගලික කාරණාවක් නොවන ගම සතු සම්පත ඒ සම්පත රැක ගන්න කටයුතු කරන්න කියන පණිවිඩය අපි මේ වෙලාවේ එකතු කරනවා. ඉතින් මේ ලස්සන දවස මේ විදිහට අපි නිමා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ වාද්‍ය හිතවතුන් රැසක් අපිත් එක්ක එකතු වෙනවා. ප්‍රියන්ත දසනායක ඒ වගේම සිරස වෙනුවෙන් ගම්මැද්දෙන් නිරන්තරවම විශේෂ ගම්වැසියන්ගේ පණිවිඩ අරගෙන යන අපි අද